එතකොට අපේ 6 වෙනි ටියුට් එක එහෙම නැත්නම් ජාලකරණ ටියුට් එක ගත්තොත් අපේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පාඩමෙන් පාඩමට අදාළව 2015 ප්‍රශ්න සෙට් එක ගත්තොත් ඒකේ අපේ ප්‍රශ්න එක කියනවා ප්‍රතිසම සංඥාවක් අංකිත සංඥාවක් බවට පත් කිරීම නැත්නම් සංඛ්‍යාංක සංඥාවක්. ඒ කියන්නේ ඇනලොග් ටු ඩිජිටල් බවට පත් කරන එකට කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒතර ප්‍රතිසම සංඥාවක් කියන්නේ අර අපි දන්න විදිහට මේව සංඥාවක් අංකිත සංඥාවක් කියන්නේ එක හෝ බිඳුව ආකාරයෙන් අපි දක්වන සංඥාවක්. එතකොට මේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මයික්‍රොෆෝන් එකක් ගන්න මයික් එකක් ගත්තොත් අපි ඒකට ඉන්පුට් කරන්නේ මෙන්න මේ ප්‍රතිසම සංඥාවක්. ඒක කම්පියුටරේට ඉන්පුට් කරන්නේ අංකිත සංඥාවක්. අපි මයික් එකේ කියන එකක් අපේ කම්පියුටරේට අපි ඉන්පුට් කරද්දී එන්නේ එතන මෙන්න මේ ප්‍රතිසම සංඥාව අංකිත සංඥාවක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒකෝර මෙන්න මේ කරන ක්‍රියාවට අපි කියනවා මොකද්ද? ස්පන්දිත කේත මූර්ජනය එහෙම නැත්නම් පල්ස් කෝල් මොඩියුලේෂන්. මේ ප්‍රතිසම එකක් අපි අංකිත නැත්නම් අපි කියන ප්‍රශ්න විදියට සංඛ්‍යාංක බවට පරිවර්තනය කරන එකට අපි කියනවා විමූර්ජනය කියලා නම. දැන් විමූර්ජනය කරන අපි භාවිතා කරන එකට අපි මොකද්ද කියන්නේ? මේ උත්තරය 4 5 අනුව අපිට ගන්න තියෙන ස්පන්දිත කේත මූර්ජනය. මෙතන මේ කියන්නේ විස්තර මූර්ජනය, සංඛ්‍යාත මූර්ජනය ඇවිල්ලා මෙන්න ප්‍රතිසම සංඥාවක් අපි වෙනස් කරන ආකාරය. කියන්නේ විස්තර මූර්ජනය කියන්නේ මෙන්න මේකේ තියෙන විස්තරය අපි අඩු වැඩි කරන එක. ඒතර මේකේ අහන විදිහට ප්‍රතිසම සංඥාවක් සංඛ්‍යාංග සංඥාවක් බවට පත් කරන එක නැත්නම් විමූර්ජනය කරන එකට අපි කියනවා ස්පන්දිත කේත මූර්ජන උත්තராංක 3. එතකොට අපි ගත්තොත් දෙවැනි ප්‍රශ්නේ. එතකොට මේකේ තියෙනවා මෙහෙම IP ලිපිනයක් ලබා දීලා අපිට ප්‍රශ්නේ. අපිට පේනවා මේක බැලුමට ක්ලාස් C වල මොකද මෙතන සබ්නෙට් එකත් අපිට දීලා තියෙනවා. ප්‍රජාල ආවරණ එහෙම නැත්නම් 128යි. මෙතන පළවෙනි පිටු 24ම වෙනස් වීමකට ලක් වෙලා නැති හින්දා අපි හිතනවා මේ ක්ලාස් C වල මොකද මෙතන පරාසය පටන් ගන්න 192කින් හින්දා. එතකොට මේක යහන්නේ පරිගණක ලබා දිය නොහැක්කේ මොකක්ද කියලා අපිට උත්තර 4ක් දීලා අහලා තියෙනවා. ඒතකොට මේක පළවෙනි එක බලන්න. ඒකේ තියෙන 192යි 16යි මෙහෙම තියෙනවා. දෙවෙනි එක ගත්තොත් අපේ උත්තරවල ඒකත් මේ විදිහට තියෙනවා. තුන්වෙනි එක ගත්තොත් ඒකත් 248යි 16යි. එතන 4 මොන තමයි ප්‍රශ්නේ වෙන්නේ. අපි පහත් ලියා ගත්තොත් ඒක 192යි 248යි 16 120. අපි දන්නා මෙතන ක්ලාස් C වල පළවෙනි බිට් 24 අපි වෙනස් කිරීමකට ලක් කරන්නේ නැහැ. බලන්න මෙතන උත්තර පහෙත් මෙතන 192යි 248 16 වෙනස් වෙලා නැහැ. මෙතන 140 92 48 16 තියෙනවා. තුනෙත් තියෙනවා. මේක වෙනස් වෙනවා. අග බිටු 8 වෙනස් වෙනවා. මොකද ඒක අපි පරිගණක වල ලබා දෙන බිටු සඳහන් සංග්‍රහක පරිගණක වල ලබා දෙන්න අපි අන්තිම බිටු 8 තියාගන්න. ඒක වෙනස් වෙන්න පුළුවන්. මුල් තුන වෙනස් වෙන්න බෑ. මෙතන මොකදලා දෙන උත්තරාංක 4 192 හරිය හැබැයි මෙතන 148 වෙලා තියෙනවා. එහෙනම් ඒක උත්තරයක් විදිහට අපිට නැත්නම් ඒක අපිට මෙම ජාලයේ පරිගණකයකට මෙන්න මේ ලිපිනේ දෙන්නේ. මොකද මෙතන 248 තමයි හැම එකකම තියෙන්නේ. මේක මොකද ඒක 148 වෙලා තියෙනවා. එහෙනම් අපිට ඒක පරිගණකයක් සඳහා ලබා දී නොහැකි. එහෙනම් උත්තරේ අංක අපිට ගන්න උත්තරේ අංක 4. අපි ගියොත් ඊළඟට 2015 තුන්වෙනි ප්‍රශ්නෙට එතන කියනවා සම්ප්‍රේෂණ පාලන නැත්නම් TCP නියමාවලිය සම්බන්ධයෙන් පහත කුමන වගන්තියේ නිවැරදි වේද? ඒකට අපි දන්නා මෙතන අපි භාවිතා කරන නියමාවලි වර්ග දෙකයි TCP අනික UDP. ඒතර මෙතන TCP කියන්නේ අපි දන්න විදිහට ඒක අවිල්ලා අපි කියන විශ්වාසනීයත්වයේ වැඩි දත්ත ප්‍රවාහණය කරන නියමාවලිය. ඒතර TCP anu ජාල ස්තරයේ තියෙන නියමාවලියක් කියලා එකගෙන ඒක වැරදි. ඒක තියෙන්නේ ප්‍රවාහන ස්තරය නම් එක වැරදි. ඒක කියනවා යවනු ලබන සෑම බයිටයක්ම ග්‍රාහකයා වෙත ලැබීම TCP මගින් සාතික කරයි. දැන් මම කිව්වා TCP කියන්නේ මොකද්ද? විශ්වාසවන්තිය බව නෙඩි කියන්නේ දත්ත මගහැරීමක් වෙන්නේ නැහැ. මේ TCP කියන නියමාවලිය භාවිතා කිරීමේදී එහෙනම් සෑම දත්ත බයිටයක්ම ග්‍රාහකයා වෙත ලැබීම මේ TCP කියන නියමාවලියෙන් සාතික කරන නම් දෙක. හරි අපි තුනක් බලමු. එක් පරිගණකයක TCP භාවිතා කළ එක වරකට එක් කිදුම අපමණ එහෙම එකක් නැහැ. එතකොට
HTTP වගේ TCP භාවිතය කරා. එතකොට ඒ වගේ ඒවා එතකොට ඒ උත්තර ඔක්කොම වැරදි. අපිට උත්තරය ගන්න වෙන උත්තර අංක 2. එතකොට TCP කියන්නේ එන විශ්වාසනීයත්වය වැඩි නැත්තම් ඒවන ලබන බයිට් ලැබුණාද? ඒ කියන්නේ යූසර් කෙනෙක් කොහරි බයිට් වගේ මොනවාරි දත් වගේ සෙන්ඩ් කළොත් ඒ ආපු ටික එලෙසම ලැබුණාද කියන එක තහවුරු කරගන්න භාවිත කරන්න පුළුවන් නියමාවලියක් තමයි මෙන්න මේ TCP කියන එක ඉන්නේ. අනික ඇවිල්ලා UDP. ඒ කියන්නේ අපි අර කෝල් එකක් ගද්දි ඔන්ලයින් කෝල් මීටින්ග්ස් වගේ ගද්දි භාවිත වෙන්නේ UDP කියන එක. ඒ කියන්නේ අපි කතා කරද්දී අපි කතා කරන හැම එකක්ම සමහරවිට අනිත් එක්කනට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. හදිස්සියේ සිග්නල් අඩු වුණොත් කැඩි කැඩි වෙලා හරි අර කියන එක එලෙසම ඇහෙන්නේ නැහැ. හැබැයි අපි ඊමේල් එකක කාට හරි යවුවොත් අපි යවන දත්ත හැම එකක්ම අනිත් අන්තයට යා යුතුයි. එතකොට ඒ වගේකට තමයි පාවිච්චි කරන්නේ TCP නියමාවලි. එතකොට ඒකත් උදාහරණයක් කිව්ව ඔළුවේ තියාගන්න. එතන 4 ගත්තොත් ස්ථානීය පෙදෙස. ඒ කියන්නේ LAN එකක මේ උපජාලයක් දීලා තියෙනවා අපිට 255යි. මේ උපජාලයක් අපිට දීලා තියෙනවා. එතකොට මේ උපජාලයේ එකිනෙකට වෙනස් IP ලිපින කොච්චර සංඛ්‍යාවක්. ඒ කියන්නේ මෙම උපජාලයේ මගින් අපි හොයන්න ඕනේ අපිට කම්පියුටර්ස් කීයකට IP address දෙන්න පුළුවන්ද කියන එක. එතකොට අපි දැක්කොත් මේ උපජාලය බැලුවොත් අපිට පේනවා මේක ඉල්ල අපේ B class එකට අයිති IP ලිපිනයක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් මෙන්න මේකකින් දශමයෙන් මේක ද්විමෙන් ලියා ගන්න. 255 කියන එක ද්විමෙන් ලියද්දි මම ලියන්න ඕනේ එක ඒවා කීයද? 8ක්. එතකොට මේ 255ටත් මම ලියන්න ඕනේ එක ඒවා 8ක්. 240 ද්විමෙන් ලියද්දි කොහොමද ලියන්නේ? එක ඒවා 4.4යි. බිංදුව ලියන්නේ බිංදු ඒ විදිහට අපි දන්නේ ඉතින් බිංදු 8කින් ඔන්න නිරූපණය කරගත්තා. ඔන්න දැන් මේක මම ද්විමයෙන් ලියලා තියෙන්නේ. ඒකට අපි දන්නවා මෙන්න මේ උපජාලය ද්විමයෙන් ලියාගත්තට පස්සේ මෙන්න මේ බිංදු වෙන ඒවා ටික අපිට පුළුවන් බිංදු වෙන බිටු ටික අපිට භාවිත කරන්න පුළුවන් අපේ සත්කාරක නැත්නම් හොස්ට් බිටු විදිහට. එහෙම බැලුවොත් මෙතනින් එනවා බිටු 4ක් මෙතනින් එනවා බිටු 8ක් සම්පූර්ණ බිටු 12යි. ඒ කියන්නේ බිටු 12කින් හදන්න පුළුවන් විවිධ ආකාරයේ IP ලිපින. බිටු 12කින් හදන්න පුළුවන් කොච්චරක් IP ලිපිනද? 2/12 වෙනි වාරයක් දක්වා වූ IP ලිපින ගණනක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට බිටු එකක් තිබ්බොත් අපිට හදන්න පුළුවන් එක බිංදුව එක්ක එකනේ. බිටු දෙකක් තිබ්බොත් අපිට පුළුවන් බිංදුව එක බිංදුව එක. මෙන්න මේ අවස්ථා හතරනේ. බිටු දෙක නම් දෙකේ දෙවෙනි බලය සමානයි 4යි. අවස්ථා 4. ඒ වගේ බිටු 12කින් හදන්න පුළුවන් IP ලිපින ගණන හොයන්න අපි 2/12 වෙනි බලය හොයන්න ඕනේ. ඕක අපි වඩා සරල කරගත්තොත් 2/12 ගැන වලිනවා 2/10 2 එහෙම ලියන්න පුළුවන්. 2/10 වෙනි බලය මම දන්නවා 1024යි. 2 දෙවෙනි බලය මම දන්නවා 4යි. ඒතකොට 1024න් ගුණ කළාම මට එනවා 4096ක්. එහෙනම් මෙන්න මේ උපජාලයට අනුව බිටු 12 සත්කාරක බිටු ලෙස වෙනවා. සත්කාරක බිටු 12කින් මට සත්කාරක බිටු 12ක් භාවිතා කරලා මට පුළුවන් පරිගණක 4096කට IP ලිපින සපයන්න. එතකොට උත්තරය අංක 5. ඊට පස්සේ අපි බැලුවොත් පස්වෙනි ප්‍රශ්නය මං හැසිරීම නැත්නම් අපි දන්න රවුටර් එක අපි ගෙවල් වල පාවිච්චි කරන රවුටර් එක සම්බන්ධව මේක අහනවා. දින ලද ඕනෑම LAN එකක උපරිම වශයෙන් පැවතිය හැකි ඉක්මන් හසුරුවකි. ඒ කියන්නේ අපි ගත්තොත් LAN එකක් කියන අපි කියන කම්පියුටර්ස් නෙට්වර්ක් එක පොඩි තියෙන පුළුවන් එක රවුටර් එකලු. ඒක වැරදි. රවුටර්ස් කිහිපයක් තිබිය හැක. එහෙනම් එක වැරදි. දෙක කියනවා මං හසුරුවකට ජාල අතුරු මුණත් එකකට වඩා පැවතිය හැක. ඔයාලා බලන්න ඔයාලගේ රවුටර් එක ඉස්කෝලේ හරි ගෙදර තියෙන එකේ හරි රවුටර් එකේ පිටිපස්සට අපිට අර RJ45 පෝට් එකකට වඩා තියෙනනේ ගොඩක් රවුටර්ස් වල සමහර ඒවා තියෙන එකක් තියෙන. නැත්තම් සමහර රවුටර්ස් තියෙන අපිට ඒ කියන්නේ අපේ කම්පියුටර් එකක් අපේ ලැප්ටොප් එකක් වගේ අපේ උපාංග කිහිපයක් ඒ රවුටර් එකට කනෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අතුරු මුහුණත් එකට වඩා වැඩි. දැන් මේ ප්‍රශ්නේ කියන්නේ දෙවැනි පොයින්ට් එකේ කියන්නේ අතුරු මුහුණත් එකකට වඩා පැවතිය හැක. ඒක එහෙනම් හරි. ඊට පස්සේ මං හැසිරීම ප්‍රවාහ නිස්තරයේ කාර්යයක් කියන ඒවා වැරදි. එතකොට මං හසුරු සියලු මං හසුරු HTTP
ප්‍රොක්සිස් ලෙස ක්‍රියා කරයි. එතකොට සියලු මං හසුරු කියන එක අපිට ගන්න බෑ. එතකොට සියලු යෙදුම් TCP භාවිතා කරයි නම් අන්තර්ජාලයේ මං හැසිරීම අවශ්‍ය නොවේ කියන එකත් වැරදි. TCP තියා UDP භාවිතා කළත් අන්තර්ජාලයේ මං හැසිරවීමට රවුටර් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙනම් මේක උත්තරය ගන්න උත්තරාංක 2 අපේ පස්වෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ එක් මං හසුරුවක ජාල අතුරු මුහුණත් එකකට වඩා පැවතිය හැක. එතකොට උදාහරණයක් කොන්න කිව්වා ඔයාලා ගෙදර රවුටර් එක බලන්න. ඒකේ එක පෝට් එකකට වඩා පිටිපස්සේ තව අතුරු මුහුණක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් අපේ 6 වෙනි එක. එතකොට ඒකේ ABC කියලා ප්‍රකාශ අපිට 3ක් දීලා ඒකේ සම්බන්ධ තමයි උත්තර අහන්නේ. එතකොට 6 වෙනි එකේ කියනවා පොදු යතුර গুপ্ত කේතක පද්ධතියේ x නම් පුද්ගලයෙකුගේ පුද්ගලික යතුර ප්‍රයිවට් කී එක ප්‍රයිවට් x ලෙසද මේව තියෙනවා පුද්ගලික යතුර යාගේ. ඊට පස්සේ පොදු යතුර තියෙනවා මෙහෙම pub x විදිහට. එතකොට මේක යනවා a පොයින්ට් එකේ ප්‍රයිවට් x භාවිතා කරමින් පමණක් විකේතනය කළ හැකිසේ පණිවිඩක් গুপ্ত කීතනය කිරීම සඳහා පබ්ලික් x භාවිතා කරනු ලබයි. ඒ කියන්නේ මේ යූසර්ගේ තියෙන මොකක් හරි පණිවිඩයක් ඒක අපිට විකේතනය කරගන්න. ඒ කියන්නේ විකේතනය කියන්නේ කේතනය කියන අනිත් පැත්ත. කේතනය කියන්නේ මොකක්ද? අපි කියන්නේ එන්ක්‍රිප්ට් කරනවා. ඒ කියන්නේ අපේ තියෙන මොකක් හරි මැසේජ් එකක් වෙන කෙනෙක්ට කියවන්න බැරි ලෙස පත් කරන එකට අපි කියනවා මොකද්ද? කේතනය කරනවා කියලා. දැන් මේ ප්‍රශ්නේ කියන විදිහට මෙන්න මේ ප්‍රයිවට් x කියන යතුර භාවිතා කරලා අපි එවන කේතනය කරපු මැසේජ් එකක් විකේතනය කරන්න ඕනෙලු. එතකොට එහෙම කරන්න නම් මේ මැසේජ් එක එන්ක්‍රිප්ට් කරන්න කේතනය කරන්න මෙන්න මේ පබ්ලික් x කියන එක පාවිච්චි කරන්න පුළුවන්ලු. ඒක හරි. ඒ කියන්නේ අපි හිතමු දැන් මම a ඉඳන් b ට යවනවා මැසේජ් එක. එතකොට මේ b ට මැසේජ් එක ලබන කෙනා කියලා හිතන්න. එතකොට ලබන කෙනාගේ පබ්ලික් කී එක අරගෙන මොකද කරන්නේ මෙන්න මේ a කියන එකේනා මැසේජ් එක එන්ක්‍රිප්ට් කරලා මෙන්න මෙයාට යවනවා. යවුවට පස්සේ යාට පුළුවන් මොකද්ද? යාගේ b ගේ ප්‍රයිවට් කී එකෙන් ඒක ඩික්‍රිප්ට් කරන්න නැත්නම් විකේතනය කරලා ඒ පණිවිඩය යාට බැලිය හැකි ලෙස සකසා ගන්න. එතකොට මේ a කියන පොයින්ට් එකත් කියන්නේ ඒක එහෙනම් a කියන එක හරි. ඕක තියරිවල ඔයාලා ඉගෙනගෙන ඇති. එතකොට b කියන එකේ කියනවා x වෙත යවන පණිවිඩයක් අත්සන් තැබීම සඳහා පබ්ලික් x භාවිතා කරයි. ඒතර අපි කියනවා අත්සන් තැබීම කියන එක අපි භාවිතා කරනවා අපි කියන එක. එතකොට ඒක භාවිතා කරන අපි දත්තයක් නිවැරදිව ලැබුණාද? ඒ කියන්නේ මෙන්න මේ a කියන එක එවපු දත්තේමද b ට ආවේ කියලා තහවුරු කරගන්න තමයි මෙන්න මේ sign කියන එක භාවිතා කරන්නේ. එතකොට ඒකට අපි භාවිත කරන්නේ public කීයක නෙමෙයි private key එක. එහෙනම් b කියන එක වැරදි. එතකොට c කියනවා public x භාවිතයෙන් গুপ্ত කේතනය කරනු ලැබි පණිවිඩයක් public x භාවිතයෙන් විකේතනය කළ හැක. ඒ කියන්නේ public x භාවිතා කළා මේ ප්‍රශ්නේ අපි a පොයින්ට් එක කතා වුණේද public x b කියන එක කෙනාගේ public එක නැත්නම් පොදු යතුර භාවිතා කරලා කේතනය කරන එකක් එයාගේ private key එකෙන් විකේතනය කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේ කියන්නේ b ගේ පොදු යතුර භාවිතා කරලා කේතනය කරන එකක් b ගේ පොදු යතුරෙම විකේතනය කරන්න පුළුවන් කියලා. ඒක වැරදි. මොකද b ගේ පොදු යතුර කියන එක ඕනෙක් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. එතකොට b ගේ පොදු යතුරෙන් අපි මොකක් හරි පණිඩක් කේතනය කළොත් ඒක ආයි ඒ යතුරෙන් විකේතනය කරන්න පුළුවන් වුණොත් ඒක වැඩක් තියනවද කරන එකේ? නෑ. මොකද පොදු යතුර කියන එක ඕනෙක් කෙනෙක්ට බලන්න පුළුවන්. මේ a පොයින්ට් එකේ කියන විදිහට b ගේ පොදු යතුරෙන් විකේතනය කරන එක b ගේ පොදු යතුරෙන් කේතනය කරන එකක් නැත්නම් එන්ක්‍රිප්ට් කරන එකක් විකේතනය කරන්න පුළුවන් වෙන ප්‍රයිවට් key එකට. නැතුව පොදු යතුරෙන් කේතනය කරන එක පොදු යතුරෙන් විකේතනය කළොත් එතන පළක් නැහැනේ. මොකද පොදු යතුර ඕනෙක් කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. එහෙනම් c කියන එක වැරදි එන්නේ ඒ හින්දා. මොකද මේක කියන්නේ දෙකම පොදු යතුරෙන් කේතන විකේතන කරනවා කියන එක. එහෙනම් ඒක වැරදි උත්තරේ a පමණයි. 6ට උත්තර අංක 1. මෙතන අපි මේ වගේ ප්‍රශ්න මෙන්න මේ සමමිතික යතුර, අසමමිතික යතුර. එතකොට අංකිත අත්සන. ඒතකොට ඔය ක්‍රම ගැන තමයි මෙන්න මේ ABC කියන පොයින්ට් වලින් අහන්නේ. මේක ගල පේපර් ඩිස්කෂන් එකක්නේ. ඒතකොට අපි හිතනවා ඔයාලා මෙන්න මේ තියරි ඉගෙනගෙන
අපි මේ ටියුට් එකෙන් ඔයාලා ඒක කරගන්න ඉගෙනගත තියෙන්නේ නැවත නැවත පොලිෂ් කරගන්න එක. එතකොට මෙන්න මේ පාඩම් කරලා තියෙන ළමයෙක්ට මෙන්න මේවා කියන එක හොඳට තේරෙනවා ඇති. හැබැයි මෙලෝඩියක් නොදැන මෙන්න මේ පේපර් කරන්න යන සාමාන්‍යයෙන් ගොඩක් අය ඒතර පාඩනුත් කළා පේපරෙත් කළා ඒකේ බැලෙන ප්‍රශ්නයක් ඇවිල්ලා මෙන්න මේ වීඩියෝ එක බැලුවොත් තමයි මෙන්න මේ කියනවා තේරෙන්නේ. මොකද මේක ඇවිල්ලා අපේ මේ ටියුට් එකට අදාළව අපි හදලා තියෙන වීඩියෝ ටිකක් හින්දා. ඊට පස්සේ අපි ගත්තොත් ප්‍රශ්නාංක 7. එතකොට ඒකෙත් මෙන්න මේ ABC කියන පොයින්ට් 3ක් ඇසුරෙන් තමයි උත්තර අහලා තියෙන්නේ. එතකොට ඒ කියනවා www. කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. එතකොට ඒකේ සේවාදායක ලෝකේ ඕනෑම ස්ථානයක තිබිය හැක. ඒක හරිය. ඒ කියන්නේ ඒකේ සර්වර් එක. එතකොට අපි දන්නවා අපි Facebook හරි Google හරි ගත්තොත් ඒක තියෙන ලංකාවේ සර්වර්ස් නෙමෙයි කම්පියුටර්ස් තියෙන්නේ. ලංකාවේ නෙමෙයි මේක ලෝකේ කොහේ හෝ සාමාන්‍යයෙන් ලෝකේ තැන් කිහිපයක පවා තිබිය හැක. එතකොට A කියන එක හරි. එතකොට B කියනවා සේවාදායකයක් විය යුතුය. ඒ කියන්නේ මෙන්න මේ වසම් නාමයේ වෙබ් සේවාදායකයක් විය යුතුම කියලා කියනවා. ඒක වැරදි. ඒක සේවාලාභියෙක් වෙන්න පුළුවන්. ඒකින්ද B සේවාදායකෝ සේවාලාභියෙක් විය යුතුයි. සේවාදායකෙක්ම වෙන්න කියලා අපිට කියන්න බෑ. C කියනවා මෙම www මෙම වසම් නාමයේ සහිත සේවාදායක අපේ දින පරිගණකයට තියෙන IP ලිපින එකම බැඳියක් ලෙස පැවතිය හැක කියලා. ඒ කියන්නේ මේක ඉන්න විදිහට මෙන්න මේ වෙබ්සයිට් එකේ මේක LK කියන ඩොමේන් එකෙන් සහ මේකම .com කියන විදිහට එකම IP ලිපිනයකින් පැවතිය කියලා. කියන්නේ මෙන්න මේ දෙකටම අදාළව තියෙන්න පුළුවන් එකම IP ලිපිනයක් කියලා කියනවා. ඒක වෙන්න පුළුවන්. මොකද අපි මෙන්න මේ .lk කියලා ගහලා ගියත් මේ වෙබ්සයිට් එක .com කියලා ගහලා ගියත් යන්නේ අපි එකම අන්තර්ගතයකට නම්. එතකොට මේ දෙකම එකම IP ලිපිනයක් හා බැඳී පැවතිය හැක. එහෙනම් අපිට මෙන්න මේ C කියන එකත් හරි කියලා ගන්න පුළුවන්. උත්තරේ 5 අංක 5 A හා C. අපි බලමු 2016ට අදාළව. එතකොට 2016ට අදාළව අපේ ජාලකරණ ප්‍රශ්න ගත්තොත් අපේ ටියුට් එකේ අංක 8 වෙනි ප්‍රශ්නේ. මේකෙත් අහනට 2015 අහ ප්‍රශ්නෙම තමයි. පොඩ්ඩක් ප්‍රශ්නේ අහන ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. ප්‍රතිසම සංඥාවක් නියත කාලාන්තරවලදී නියදි කර බිටු 16ක් ලෙස නිරූපණය කරයි. ඒතර මෙම වගන්තිය හොඳින් විස්තර කරන්නේ. ඒතර නියදි කාලාන්තර බිටු 16ක් කියන්නේ ප්‍රතිසම සංඥාවක්. ප්‍රතිසම සංඥාවක් කියන අපි දන්න විදිහට මේ වගේ සංඥාවක්. එතකොට මෙතන කියන විදිහට නියදි කර බිටු 16 යගයන් ලෙස නිරූපණය කරනවා කියන එතන තියෙන්නේ අංකිත සංඥා. කියන්නේ එක බිඳුව වගේ සංඥා. කියන්නේ ප්‍රතිසම සංඥාවක් අංකිත සංඥාවක් බවට පත් කරන එකට අපි කිව්වා මොකද්ද? විමූර්ජනය. එහෙම නැත්නම් අපි ඒ කරන එකට අපි කිව්වා PCM නැත්නම් ස්පන්දිත කේත මූර්ජනය. එහෙනම් මේකට උත්තරය අපිට ගන්න 2015ත් අපි ওই ප්‍රශ්නේ කතා කළා. උත්තරාංක 3. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නය බැලුවොත් 9 වෙනි ප්‍රශ්නය කියනවා මෙහෙම අපේ දින යන්ත්‍ර දෙකක IP ලිපින දෙකක් අපිට මෙහෙම ලබා දීලා තියෙනවා ප්‍රශ්නේ. ඒතර මේකේ IP ලිපිනයක් මේක තවත් IP ලිපිනයක්. එතකොට මෙම ජාලය සඳහා සුදුසු උපජාලය මොකක්ද කියලා අපෙන් අහන උත්තර පහක් දීලා. එතකොට මේ දීලා තියෙන IP ලිපින දෙකට අපිට ගන්න පුළුවන් උපජාලය මොකක්ද? අපි ගත්තොත් මේක අපිට බැලුමට පේනවා මේක C ක්ලාස් C වලට අයත් IP ලිපින. මොකද මෙන්න මේක තියෙන 192 තමයි පටන් අරන් තියෙන. ඒ කියන්නේ 192 ඉඳන් 223යි. මෙන්න මේ පරාසය දක්වා අපි දන්නවා අපිට ගන්න පුළුවන් ක්ලාස් C IP ලිපින. එතකොට මෙන්න මේ පරාසය තුල තියෙන හින්දා අපි මේ තීරණය කළා මෙන්න මේ ලිපින දෙකම තියෙන්නේ ක්ලාස් C වල කියලා. ඒතර අපි දන්නවා ක්ලාස් C වලට අදාළ ඩිෆෝල්ට් සබ්නෙට් මාක්ස් එක නැත්තම් ජාල ආවරණය 255යි. මෙන්න මේක. ඒ කියන්නේ අන්තිම බිටු 8 විතරයි අපිට සත්කාරක බිටු ලෙස පැවරිය හැක්කේ. ඒ කියන්නේ මෙන්න මේ අන්තිම බිට් සෙට් එක විතර අපිට පුළුවන් සත්කාරක බිටු ලෙස පවත්වන්න. මෙන්න මේ මුල
ගන්නා බිටු 24ම වෙනස් කරන්න බෑ. ඒක හරියනේ මේ 192යි 248යි 16 මේ දෙකේ වෙනස් වෙලා නැහැ. මේ දෙක වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අග භාවිත කරන බිටු 8 අපි වෙන් කරන්න ඕනේ අපගේ හොස්ට්ලට. නැත්නම් අපේ සත්කාරක බිටු විදිහට. එතකොට ඒක ඔයාලා ඉගෙනගෙන ඇති. එතකොට ওই බිටු 8ෙනුත් අපි දැන් මෙහෙම බිටු 8ක් තියෙනවා කියලා. මේ බිටු 8ෙන් මෙන්න මේ 90 කියන එකනේ අපි දන්නේ මෙතන 30 තියෙනවා 90 තියෙනවා. එහෙනම් පරිගණක 90ක් දක්වා වගේ IP ලිපින දීලා කියලා අපි හිතනවා. එතන මේ 90 කියන සංඛ්‍යාව හදාගන්න අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්නය ඉතින් 90 කියන එක අපිට හදාගන්න බිටු කීයක් වගේ වෙන් කරගන්න වෙයිද? කියන බිටු කීයක්වත් ඕනේද අපිට මෙන්න මේ 90 කියන එක හදාගන්න කියලා අපි මුලින් බලනවා. එතකොට අපි බැලුවොත් අපිට දෙකේ 7 ගත්තොත් අපි දන්නවා දෙකේ 7 වෙනි බලය 128යි. දෙකේ 6 ගත්තොත් අපි දන්නවා 64යි. ඒ කියන්නේ බිටු 6ක් වෙන් කළොත් අපිට 90 හදාගන්න වෙයි උපරිම හදාගන්න පුළුවන් 64යි. බිටු 7ක් වෙන් කළොත් අපිට 128ක් දක්වා හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපිට දෙන හොස් බිටු 8ක් දෙනවා. ඒකයි බිටු 7ක්ම වෙන් කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද? මෙන්න මේ IP ලිපින සාදා ගන්න. ඒක පැහැදිලි ඇති. ඇයි එහෙම කලේ කියලා. ඒත් අපිට ඔන්න එක බිටුවක් ඔන්න ඉතුරු වෙනවා. අපිට ඒක අපේ ජාලය net ID එක විදිහට අපිට එන්නේ බිටුව භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපි ආයි උපජාලය ලිව්වොත් අපි කොහොමද ලියාගන්නේ? 255 මේ දිවිමෙන් ලිව්වොත් 255 කියන එක මෙහෙම 1.8කින් නිරූපණය කරන්න පුළුවන්. මේ 255 මෙහෙම 1.8කින් නිරූපණය කරන්න පුළුවන්. මේකත් එහෙමයි. ඊට පස්සේ අපි කියව විදිහට සත්කාරක බිටු සඳහා අවශ්‍ය දැන් බිටු 7යි අපි හොයාගත්තා ඒක. එතකොට මේ එක බිටුවක් අපිට ඉතුරු වෙනවා. අපි දෙකක් පුළුවන් net ID එක විදිහට ලබා දෙන්න. මම ඒකත් එහෙම ලබා ගත්තා. ඊළඟ බිටු 7 එනම් සත්කාරක බිටු වලට අවශ්‍ය ඉඳලා ඒවා බිංදු විදිහට ලියනවා. ඊට පස්සේ මේක දශමයට හරියුවා මට ලැබෙනවා මොකද්ද? 255යි 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 මෙතන එකක් කියන්නේ 128යි ඔන්න එනවා මට උපජාල ආවරණය. එතකොට ඒක පැහැදිලි ඇති. මේක වහුලක් නෑනේ මෙතන 1 2 4 8 16 32 64 128. ඒක ඔයාලා තුන්වෙනි පාඩමේ දශමයේ ද්විමයේ දශමයේ අපේ තුන්වෙනි ටියුට් එකේ ගණන් ටික හරියට දුන්නා. මෙන්න මේ ගණනය කිරීම අමාරු වෙන්න බෑ. ඒතකොට ඒවා බලලා ඉන්න එක්කෙනෙක්ට තමයි මෙන්න මේවා ලේසියෙන් කරන්නත් පුළුවන් වෙන්නේ. එතකොට උපජාලය අපි දන්න විදිහට උන්නාවා 255 255 255 128 උත්තරය අංක 4. එතකොට මෙන්න මේක මේ අපි හැදුවේ සත්කාරක බිටු සඳහා වෙන්වන බිටු ගණන වෙන් කළා. එතකොට මේක වෙනත් ක්‍රම වල හදන්නත් පුළුවන්. එතකොට අපි හැදුවේ ඔයාලට සාමාන්‍ය මෙතන කියලා දෙන්න අපිට ඔයාලට තේරෙන විදිහට ඔන්න අපි කළා. මොකද 90ක් තියෙන උපරිම සංඛ්‍යාවක් අපි හිතනවා කම්පියුටර් 90කටවත් දෙන්න ඕනේ කියලා. ඒතර 90 කියන එක හදාගන්න අපි දන්නවා අපිට අවම බිටු වන බිටු 7ක්. ඒක බිටු 7ක් වෙන් කළා රාග බිටු 8ෙන්. එක බිටුවක් මම ගත්තා අපේ net ID එක විදිහට. එතකොට net ID සඳහා වෙන් වෙන බිටු වලට අපි එක දාලා උපජාලා වර්ණය හදාගන්න. ඒක දන්නවනේ. එහෙම හදාගත්තට පස්සේ උපජාලා වර්ණය මට ආවා. මෙන්න මේක. එතකොට ඒක පැහැදිලි ඇති. ඊට පස්සේ අපි බැලුවොත් අපේ ටියුට් එකේ 10 වෙනි ප්‍රශ්නය. ඒතර 10 වෙනි ප්‍රශ්නයට අහනවා IPv6. අපි දැන් ගණනය කිරීම වලට පාවිච්චි කරන්නේ IPv6. එතකොට එම කවර නිවැරදි IPv6 IPv4. IPv4. ඒතර IPv6 කියන එක තමයි අපි එදිනදා දැන් පාවිච්චි කරන්නේ. මෙන්න මේ IPv4 කියන එක තමයි අපි ගණනය කිරීම වලට භාවිතා කරන්නේ. එතකොට IPv4 ලිපිනය මොකක්ද කියලා අහන. එතකොට අපි ගත්තොත් පළවෙනි එක 192යි 248යි මෙහෙම 0.01. මෙතන බිටු සංඛ්‍යාව වැඩිනේ. අපි සාමාන්‍යයෙන් ලිව්වොත් ලියන්නේ මේක කොටස් 4කට. මෙතන කොටස් 5ක් ලා දෙනවා. ඒක වැරදි. දෙක ගත්තොත් දෙකේ තියෙන 192යි 258යි. 258ක් වෙනවා උපරිම ගන්න පුළුවන් බිටු 8කින් 255 එනම් එකත් වැරදි දෙකත් වැරදි. තුන ගත්තොත් අන්න මෙහෙම 8යි 8යි මෙහෙම දින. එතකොට මේක ගන්න පුළුවන්. මොකද මේක 255 සීමාවෙත් තියෙනවා. මෙහෙම කොටස් 4කට. නැත්තම් බිටු 8ේ කොටස් 4කින් නිරූපණය කරලා තියෙනවා. එතකොට එන්නේ ඒක උත්තරය හරියන අපිට ගන්න පුළුවන් උත්තರಾಂಕ 3 අනිත් ඒවා වැරදි. මොකද ඒ වගේ 255 ඉක්මවා තියෙනවා. එහෙම නැත්තම් බිටු සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ කාරණාවත් අපිට අනිත් උත්තර ගන්න බෑ.
ඒතර IPv4 ලිපිනයකට අදාළ නිවැරදි උත්තරය වෙන උත්තරාංක 3. ඊට පස්සේ අපි බලුවොත් 11 වෙනි ප්‍රශ්නය. එතකොට 11 වෙනි ප්‍රශ්නේ user datagram protocol UDP කියන එක භාවිත වෙන මොන ස්තරය දාන අපි දන්න විදිහට මෙන්න මේ UDP සහ අපි කතා කරන TCP transfer control protocol කියන එක භාවිත වෙන්නේ අපි දන්න ප්‍රවාහන ස්තරය. එතකොට ඒවා තියරේ නම් උත්තරය අංක අතට. එතකොට මේ දෙකේ වෙනස්කම් දෙකක් මම කිව්වා 2015 දී UDP කියන ඉතා කියන්නේ වේගවත් බව වැඩි හැබැයි විශ්වසනීයත්වය අඩුයි. TCP කියන එක විශ්වසනීයත්වය වැඩි. ඊට පස්සේ අපි ගත්තොත් අපේ අංක 12 නේද අංක 12 ABC කියලා ප්‍රකාශ තුනක් දීලා අපෙන් ඒ වාගේ නිවැරදි මොනවද කියලා අහනවා. එතකොට A කියනවා සියලු මං හසුරු නැත්නම් routers IP පැකට්ටු ඉදිරියට ගෙන යාම සඳහා DNS සේවාදායක භාවිතා කළ යුතුයමය. එතකොට DNS එකක් අනිවාර්යෙන් අවශ්‍ය නැහැ මේ මං හසුරුවකට IP නැත්නම් IP පැකට් නැත්නම් අපින data පැකට් ඉදිරියට ගෙන යනවා. මොකද DNS එකකින් කරන්නේ මොකද්ද? අර IP address වලට අදාළ servers හොයාගන්න එක. නැතුව මේ data පැකට් ඉස්සරහට ගෙන DNS සේවාදායකයක් භාවිතා කළ යුතුයමය නැහැ. එහෙනම් ඒක වැරදි. B කියන මං හසුරුවල ලැබෙන සියලු IP පැකට්ටු එකම මාර්ගයක් ඔස්සේ යවිය යුතුයි. ඒ කියන්නේ අපි දන්නවා router එක ගත්තොත් උගෙන් කරන්නේ මොකක්ද? අර අපිට එන data packets නැත්නම් දත්ත යා ලේසිම මාර්ගවල අපේ servers වලට යොමු කරනවා. ඒතකොට router කියන්නේ මග හොයා දෙන්නෙක් නේ. ඒ කියන්නේ වචනේම තියෙන router කියන එක. එතකොට මේ කියන විදිහට router එකම මාර්ගයක් භාවිතා කරන් කළ යුතුයි. ඒක වැරදි. router එක සාමාන්‍යයෙන් එකම මාර්ගය භාවිතා කරන්නේ නැහැ. එයා ඒවල තියෙන traffic එක අනුව එයාගේ මාර්ගය වෙනස් කරනවා. ඒ කියන්නේ traffic එක වැඩි නම් එක පාත් එකක එයා ඒ පාත් එක වෙනස් කරලා අපිට වෙන මාර්ගයක අපේ අවශ්‍ය දත්ත ටික යවලා අපිට අවශ්‍ය කාර්ය කරලා දෙන්න. එතකොට එකම මාර්ගයක යා යුතු නැහැ. එහෙනම් ඒක වැරදි. C කියනවා මං හසුරුවකට IP පැකටුවක් ඉවත දැමිය හැක. ඒක හරිය කියන්නේ අපි හිතමු සර්වර් එකකට අපි යන්න ලොකු තදබදයක් තියෙන මාර්ගවල මොකද කරන්නේ? රවුටර් එකේ විසින් ඒ IP පැකට්ටු ඉවත දාලා දානවා. තව හේතු තියෙන්න පුළුවන්. මං එක හේතුවක්. ඒ කියන්නේ ඒක දිගින් දිගටම try කරනවා විවිධ පාත් වල යන්න අපේ සර්වර් එකට ඒක යන්න බැයි නම් එයාට පුළුවන් නෙමෙයි data packet ඉවත දාන්න. එහෙනම් උත්තරේ C පමණි උත්තරාංක 3 ප්‍රශ්නාංක 12ට. ඊට පස්සේ අපි බැලුවොත් අපේ 14 වෙනි ප්‍රශ්නය. එතකොට ඒකෙත් ඔය ABC කියන ප්‍රකාශ තුනක් ඇසුරෙන් තමයි උත්තර අහන්නේ. එතකොට මේකෙත් කියන පොදු යතුරු গুপ্তකේදක පද්ධතියක පුද්ගලික යතුරු මේ ලෙස නිරූපණය කරනවා x විදියට. එතකොට පොදු යතුරු පබ්ලික් කී එක නිරූපණය කරනවා මෙන්න මේ ආකාරයට. එතකොට වඩා හොඳ ආරක්ෂක සඳහා ප්‍රයිවට් කී එකයි පබ්ලික් කී එකයි දෙකම එකක් විය යුතුය. ප්‍රයිවට් කී එකයි පබ්ලික් කී එකයි එකම වුණොත් ආරක්ෂක වෙනවද එතන? නැහැ. මොකද පබ්ලික් කී එක පොදු යතුරු කියන එක ඕනෙක් කෙනෙක් දන්නවා. ඒත් ඕනෙක් කෙනෙක් දන්න එකත් ඒ මනුස්සයාගේ ප්‍රයිවට් කී එක වුණොත් එතන ආරක්ෂාවක් තියනවද? නැහැ. එහෙනම් ඒ වැරදි. ඊට පස්සේ B කියනවා පබ්ලික් භාවිතා කළ කේතනය කරන ලද පණිවිඩයක් පබ්ලික් කී භාවිතා කළ විකේතනය කළ හැකියි. ඔක 2015ත් මම කිව්වා. පබ්ලික් කී එකක් භාවිතා කරලා කේතනය කරන එක පබ්ලික් කී එකෙන් විකේතනය කරොත් එතන වැඩක් තියනවද? නැහැ. මොකද පබ්ලික් කී එක ඕනෙක් කෙනෙක් දන්නවා. ඔය පබ්ලික් කී එකෙන් මොකක් හරි එකක් එන්ක්‍රිප්ට් කළොත් වෙන මිනිස්සුන්ට පුළුවන් ඒක පබ්ලික් කී එකෙන්ම විකේතනය කරලා ඒ රහස්‍යභාවය ඒකේ. ඒතකොට රහස්‍යභාවයක් වෙන්නේ නැහැ. මොකද පබ්ලික් කී එකෙන්ම කේතනය කරලා ඒකෙන් විකේතනය කළාමයි පබ්ලික් කී එක ඕනෙක් දන්නවනම් අපි පබ්ලික් කී එකෙන් කේතනය කළාට අපි එන්ක්‍රිප්ට් කරලා වැඩක් තියනවද? නැහැ. ඕනෙක් කෙනෙක්ට ඒක විකේතනය කරලා බලන්න පුළුවන්. එහෙනම් දෙකම එකක් වෙන්නත් බෑ. ඒක 2015ත් ඔය විදිහටම අහලා තිබ්බා. C වල කියන X නම් පුද්ගලයාගේ X නම් පුද්ගලයා ප්‍රයිවට් කී එකයි පබ්ලික් කී එකයි දැනගෙන ඉන්නවලු. ඒක හරිය. ඒකට මේ X කියන පුද්ගලයාට අයිති තියෙන එයාගේ ප්‍රයිවට් X කියන එකයි පබ්ලික් X කියන එකයි. ඒකට X කියන පුද්ගලයා එයාගේ පබ්ලික් කී එකයි ප්‍රයිවට් කී එකයි දෙකම දන්නවා. ඒක හරි. එහෙනම් ඒක හරි. ඒතර වෙන පුද්ගලයෙක් ගත්තොත් එයා දන්නේ X ගේ පබ්ලික් කී එක පමණයි. ප්‍රයිවට් කී එක දන්නේ නැහැ. හැබැයි X කියන පුද්ගලයා උගේ ප්‍රයිවට් කී එකක් දන්නවා පබ්ලික් කී එකක් දන්නවා. ඒක හරියනම් උත්තරේ C පමණි උත්තරාංක. ඒක දුන්න මෙයා මේ දන්න සරල තීරලි ගොඩ දාගන්න නිසා පාස් පේපර් කරන එකේ වටිනාකම. ඒ කියන්නේ දැන් 2015 ප්‍රශ්න 3-4ක්ම අපිට දැන් හම්බුනනේ 2016 නෙට්වර්කින් වල. ඒත් වෙන
පාඩම් ගත්තත් ඕක ඔහොම ලැබෙන විදිහ මම සංසාධනාත්මකව කියන්නේ කම්පෙයාර් කරලා ඔයාලට මම පෙන්වලා දුන්නා. මේ අවුරුද්දේ අහපු එක ඊළඟ අවුරුද්දේ පොඩ්ඩක් වෙනස් කරලා නැත්නම් ඒ ප්‍රශ්නේ එහෙමත් අහලා තියෙන වෙලාවල් තියෙනවා. ඒකට අපි ඒවා කම්පෙයාර් කරලා අපි පාස් පේපර් ඩිස්කෂන් එකේ වීඩියෝස් වල කලින් ඒවා බලලා තියෙනවනේ තේරෙන්නේ නැති. ඒතර අපේ ටියුට් පැක් එක පාඩම් කරන එකට ආයි ඒ ඩිගම කළොත් ඒ ළමෙක් උඩ එකෙන් ලැබෙන වාසිය තේරෙන්නේ නැති. මොකද එකම ප්‍රශ්න තමයි හැම අවුරුද්දේ වෙනස් කර කර අහන්නේ. ඒතකොට අපි ගත්ත 15 වෙනි ප්‍රශ්නේ. ඒතකොට ඒ කියන උපක්‍රම 500ක් කම්පියුටර්ස් 500කට IP ලිපින සැපිය යුතුයිලු. ඒතකොට 500කට සපයන්න 500ක් හදාගන්න බිටු කොච්චරක් ඕනේද? 500ක් හදාගන්න බිටු 9ක් ඕනේ. ඇයි මම එහෙම කියන්නේ? දෙකේ 9 ඇවිල්ලා 512. ඒතකොට බිටු 9කින් පුළුවන් අපිට හදාගන්න IP ලිපින 512. එතකොට මෙතන අපි ගත්ත බිටු 8ක් ගත්ත කියනවා. දෙකේ 8 ඒ කියන්නේ 120 256. 256ක් IP ලිපින මදින කම්පියුටර්ස් 500කට දෙන්නේ. ඒකින්ද වැඩි වුණත් කමක් නැහැ කියලා ඔන්න බිටු 9ක් අවශ්‍ය අපිට. එන්න මේ උපක්‍රම නැත්තම් හොස්ට් ලිපින 500ක් හදාගන්න. එතකොට ඒක පැහැදිලි ඇති. බිටු 9ක් ගත්තේ ඇයි? දෙකේ 9 වෙනි බලය නැත්තම් 512යි. බිටු 9ක් අවශ්‍ය අපිට ලිපිනම 500ක් හදාගන්න. එතකොට අපි දන්නේ ඉතින් ක්ලාස් C එකේ අපිට සත්කාරක බිටු සඳහා වෙන් කළේ අපි බිටු 8යි. එතන බිටු 9ක් ඕනේ. එහෙනම් මම ගන්න ක්ලාස් මොකටද? ක්ලාස් B වලට. ඒ ක්ලාස් B එකේ අපි ගත්තොත් ජාල ආවරණය කොහොමද එන්නේ? 255යි. මෙහෙම නෙන්නේ ඒක ඔයාලා දන්නවා ඇති. ඒ කියන්නේ මෙන්න මේ බිටු මෙතන බිටු 8යි මෙතන බිටු 8යි සම්පූර්ණ බිටු 16ක් අපිට පුළුවන් මොකක් විදියටද? අපේ හොස්ලට භාවිතා කරන්න. අපිට බිටු 16 නුත් ඕනේ. අපිට බිටු කීයද? බිටු 9යි. එතකොට අපි ඕක ලියාගත්තොත් එහෙම මේ 255 කියන එක මම ලියා ගන්නවා මෙහෙම 1 8කින්. එතන 255 මම ලියා ගන්නවා මේකේ 8කින් බිංදු ටික මෙහෙම කොහොමද බිංදු 8කින් ලියන්නේ? ඉතින් මම මෙතන මෙන්න මේ උඩ තියෙන ලිපිනයම V මෙන් පරිවර්තනය කරගත්තා. මේ උඩ තියෙන්නේ ක්ලාස් B එකට අදාළ ජාල ආවරණය. මම මේක යටි V මෙන් නිරූපණය කරගත්තා. එතකොට එහෙම ගත්තාම උපක්‍රම 500කට දෙන්න මම කිව්වා බිටු 9ක් ඕනේ කියලා. ඒ කියන්නේ මෙතන අගින් බිටු 8යි. මෙන්න මෙතනින් බිටුවක වෙන් කළාම ඔන්න උපක්‍රම 500කට දෙන්න පුළුවන්. ඔන්න දැන් මෙතන බිටු 8ක් බිටු 8 සෙට් එක මෙතනින් බිටුවයි. ඔන්න බිටු 9 හරිනේ. ඊට පස්සේ මෙන්න මේ බිටු ඔක්කොම ටික නම් මොකද? මට පුළුවන් උපජාල සඳහා වෙන් කරන්න. ඒ කියන්නේ net ID එක සඳහා. එහෙනම් අපි මොකද කරන්නේ? මේ බිටු වලට අපි ආයි එක දාලා මෙන්න මේක මෙහෙම ලියා ගන්නවා. මෙතන එනවා එකේව. එතකොට කීයක් ඉතුරු? දෙකේව. මෙතනින් එකයිනේ වෙන් වුණේ බිංදු. එතකොට මෙතන එකේව 7ක් ඉතුරුයි. එතකොට මෙන්න මෙහෙම තමයි අපේ උපජාල ආවරණය විය යුත්තේ. එතකොට මේක අපි දශමයට හරවා ගත්තොත් අපිට එන උත්තරේ මොකද්ද? 255යි. මෙතනින් 255යි. මෙතනින් එන්නේ එකයිනේ බිංදුවනේ අග එකනේ. ඒ කියන්නේ 254යි. මේ මෙතන ඉතින් ඔක්කොම බිංදු 8ක්. එහෙනම් මේක තමයි අපේ නව උපජාල ආවරණය වෙන්නේ. ඒතර ගත් විදිය පැහැදිලි ඇති. 500කට දෙන්න ඕනේ. බිටු 9ක් අවශ්‍යයි. ක්ලාස් C එක ගන්න බෑ. ක්ලාස් B එකට යනවා. ක්ලාස් B එකේ අගෙන් බිටු 8කුයි. තව මේ පැත්තෙන් බිටුකුයි වෙන් කළා මම බිටු 9 හදාගත්තා. ඊට පස්සේ ඉතුරු බිටු ටික අපිට දෙන්න පුළුවන් අපේ උපජාල හදාගන්න. ඒකින්ද ඒ බිටු ටික මම මොකද කරේ? එකේවා දාලා සත්කාරක බිටු සඳහා වෙන් කළ යුතු ටිකට බිංදු දාලා ආයි මේ විදිහට ලිපිනේ ලියාගත්තා. ඒක දශමයට හැලෙව්වට පස්සේ මට එනවා එකේ වටක් 255 එකේ වටක් 255 මෙතන එකේව 7යි අග බිංදුවකින් 254යි. මෙතන බිංදු 8ක් කියන්නේ බිංදුවයි. ඔන්න එහෙනම් උපජාල ආවරණය ආව අපිට 255 255 254යි බිංදුව කියලා. එතකොට මේකත් තව වෙන විදිහට හදන්න පුළුවන්. එතකොට මේ හැදෙලා අපි එක ක්‍රමයක් පමණයි. එතකොට අපි 2016 ප්‍රශ්න ටිකත් ඔන්න සාකච්ඡා කරලා අවසන්. අපි බලමු 2017 නෙට්වර්කින් ප්‍රශ්න. එතකොට අපේ ගත්තොත් ටියුට් එකේ 16 වෙනි ප්‍රශ්නය මේක කියනවා විද්‍යුත් තැපැල් පද්ධතිවල කියන අපේ ඊමේල් පද්ධතිවල තැපැල් සේවාදායක. කියන්නේ තැපැල්
ඊමේල් සර්වර් එක. සර්වර් එකේ අපි data store කරන්නේ. අපි ඊමේල් සර්වර් එක කියලා හිතන්නකෝ. සර්වර් එක තියෙනවා. සර්වර් එකෙන් පණිවිඩයක් ලබා ගැනීම සඳහා භාවිත කරන නියමාවලිය නැත්තම් ප්‍රොටෝකෝල් එක. ඒතර මේකේ මේ පළවෙනියට තියෙන සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියලා. ඔය ඕක ඇවිල්ලා ඉන්ටර්නෙට් එක හරහා අපි ඊමේල් ලබා ගැනීම සහ ඊමේල් ලැබීමට තමයි ප්‍රොටෝකෝල් එක භාවිත කරන්නේ. එතකොට මේ ප්‍රශ්නේ කියන්නේ තැපැල් සේවා දායකයාගෙන් පණිවිඩයක් ලබා ගැනීමට. සර්වර් එකෙන් පණිවිඩයක් ගන්න නම් භාවිත කරන්න නම් මොකද්ද? මේ හතරවෙනි උත්තරය අපේ තියෙන ඉන්ටර්නෙට් මැසේජ් ඇක්සස් ප්‍රොටෝකෝල්. මැක්සස් ඇසේජ් ප්‍රොටෝකෝල් එක තමයි භාවිත කරන්න ඕනේ. මොකටද? තැපැල් සේවා දායකයාගෙන් පණිවිඩයක් ලබා ගැනීම කියන කාරණාවේදී. එහෙනම් මේ ප්‍රශ්නේ හරි. ඊට පස්සේ අපි බැලුවොත් 17 ඊට පස්සේ මේ කියන්නේ user datagram protocol නැත්නම් අපි කතා කළා ප්‍රශ්න කොටක UDP සහ TCP කියලා දෙකක් තියෙනවා ප්‍රවාහන ස්තරේ. ඒතර මේ UDP පිළිබඳ කවර වගන්තිය විස්තරයට සුදුසු වේද කියලා අහනවා. අපි දන්නවා UDP අපි කතා කළා අන්තර්ජාලය හරහා කටහඬ sannivedanaye. ඒකට ඒ වගේ විශ්වාසනීයත්වයෙන් අඩු වේගයෙන් වැඩි ප්‍රොටෝකෝල් එකක් තමයි මෙන්න මේ UDP කියන්නේ. එතකොට MCQ වල මේ ප්‍රශ්නේ එක ගත්තොත් UDP සම්බන්ධයෙන් මේ කියන එක වැරදි. මොකද්ද කියන්නේ? විශ්වාසනීය sannivedanaye. UDP විශ්වාසනීයත්වය නැහැ. විශ්වාසනීයත්වය වැඩි TCP කියන එක. ඊට පස්සේ දෙක කියන සහතික කරන ලද බෙදා හැරීම ඒකත් වැරදි. මොකද විශ්වාසනීයත්වය අඩු නම් සහතික කිරීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔක්කොම ගත්තාම ක්‍රමානුකූල බෙදා හැරීම ඒවා මුකුත් වෙන්නේ නැහැ. මේක අපිට උත්තරේ ගන්න උත්තராංක 5 මං හුස්වරු අතර තොරතුරු හුවමාරු කරන්න. එතකොට ඒව අතර තොරතුරු හුවමාරු වේදී ඉතා වේගවත් දත්ත sannivedana සිදු විය යුතුයි. ඒ හින්දා අපි UDP protocols භාවිත කරනවා. ඊට පස්සේ අපි ගත්තොත් 18 වෙනි ප්‍රශ්නය මේක යනවා Mac අපි කියන media access control කියන එක සම්බන්ධයෙන් කවරක් නිවැරදිද? මේ MAC address එක ගැන අපි තව ඉස්සර MCQ වල සහ තිබ්බේ කතා කළා. එතන MAC address එක වෙන්නේ අපි මොකක් හරි ඉන්ටර්ෆේස් එකක් අතුරු මුහුණතක් නිපදවනවා නම් ඒකට අදාළ අනන්‍ය MAC address එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාලා කම්පියුටර් තියෙනවා network card එකක්. ඔය network card එකට අනන්‍ය වූ MAC address එකක් තියෙනවා. ඔයාගේ යාළුවගේ තියෙන network card එකට තියෙන ඒකට අනන්‍ය වූ MAC address එක. එතකොට එක එක ඉන්ටර්ෆේසස් වලට අදාළ අතුරු මුහුණත් වලට අදාළව මොකක්ද තියෙන MAC address එකක් තියෙනවා. එහෙම හිතලා මේ ප්‍රශ්න වලට අපි උත්තර තේරුවොත් පළවෙනි කියන සෑම ජාල උපාංගයකටම අනන්‍ය MAC පින්නක් ඇත. එතකොට සෑම ජාල උපාංගයකටම නෙමෙයි මම කිව්වේ. ඔයාලා දන්න විදිහට සෑම අතුරු මුහුණතකටම. එතකොට සමහර විට ওই ජාල උපාංගයකට අතුරු මුහුණත් කිහිපයක් තිබිය හැකියි. එතකොට අපිට කියන්න බෑනේ උපාංගයකට පමණක් අනන්‍ය MAC ලිපිනයක් තියෙනවා කියලා. එහෙනම් එක වැරදි. දෙක කියනවා සෑම සංග්‍රාහකයකටම අනන්‍ය MAC ලිපිනයක් ඇත. ඒකත් වැරදි. අපිට ගන්න මොකද්ද උත්තරය අංක 3. සෑම අතුරු මුහුණතකටම අනන්‍ය MAC ලිපිනයක් ඇත. හතරත් කියන උපාංගයක් ස්ථාපනය කරන අවස්ථාවේ MAC ලිපින පවරයි. ඒකලදී උපාංගයක් කියන අපි නෙට්වර්ක් එකට ස්ථාපනය කරන වෙලේ MAC ලිපින පවරන්නේ උපාංග නිපදවද්දී MAC ලිපිනේ පවරලා තමයි අපිට එවන්නේ. එහෙනම් ඒක ගන්නත් බෑ. ඒතකොට මේ 2017 වගේ අවුරුද්දක් ගත්තම අපි අපේ ටියුට් වල පේපර් ඩිස්කෂන් කරද්දී මතක ඇති 2017 සාමාන්‍යයෙන් ප්‍රශ්න පොඩ්ඩක් අනිත් අවුරුදු වලට සාපේක්ෂව පොඩ්ඩක් අමුතු විදිහට තමයි අහලා තිබ්බේ. ඒතකොට මේ නෙට්වර්කින් වලත් ওই කාරණා බලපාලා තියෙන ඉන්න සමහර අය මේ නෙට්වර්කින් ප්‍රශ්න ටිකත් අවුල් කරගන්න බලයි. ඒ වුණාට මේවත් හරියට අපි දන්න දේන් හිතුවොත් මේ ප්‍රශ්න ටිකත් ලේසියෙන් කරගන්න පුළුවන්. 19 බැලුවොත් ඒක කියනවා පළමු IP ලිපිනේ කියනවා මෙහෙම එකක්. ඊට පස්සේ අවසාන ලිපිනේ අපිට IP ලිපිනේ කියනවා මේ වගේ IP ලිපිනයක්. ඊට පස්සේ මේකේ අපෙන් අහන්නේ උපජාල ආවරණය. දැන් අපිට මේ ලිපිනේ බැලුමට පේනවා මෙන්න මේ පළවෙනි බිටු 16. මම දින බිටු 8 සෙට් දියන්නේ. මොකද IPv4 ලිපින. ඒක ඔයාලා දන්නවා. ඒතකොට මේ දෙකේ වෙනසක් සිදු වෙලා නැහැ. එහෙනම් අපි දන්නවා ඒව අපිට ජාල නැත්නම් අපි net ID එක විදිහට අපිට එන්නේ පළවෙනි බිටු 16 වෙන් කළ හැකියි. එහෙනම් අපි උපජාල ආවරණය ලියද්දී අපි මොකද කරන්නේ net ID එක සඳහා වෙන් වෙන බිටු නැත්නම් උපජාල සඳහා වෙන් වෙන බිටු සඳහා අපි එකේ සලකුණෙන්
ඒ නිරූපණය කරන්නේ. සත්කාරක පිටු සඳහා වෙන වෙන බිංදු වලින් දීමෙන් නිරූපණය කළා. ඒක දශමයට හරවලා තමයි උපජාල ආවරණය ගන්න. උදාහරණයක් විදිහට C ක්ලාස් C එකේ අපි දැන් ඩිෆෝල්ට් සබ් මාක්ස් එක නැත්නම් අපි කියන ඩිෆෝල්ට් අපේ ජාල ආවරණය මේකනේ. ක්ලාස් C එකක අපි භාවිතා කරන ජාල ආවරණය මේක. ඒකට උපජාල කඩන කාරණාව තුල මෙන්න මේක වෙනස් වීමකට ලක් වෙනවා. එතකොට මෙතන ගත්තාම අපිට පේනවා 192 192 මේකෙත් ඒ දෙක සමාන. මෙන්න මෙතන තමයි වෙනසක් වෙලා තියෙන්නේ. දැන් අය බලන්න ඕනේ මෙතන මේක අපි කියන පළවෙනි උපජාලය මේක අවසානයක් කියලානේ කියන්නේ. එතකොට මේ පළවෙනි IP එකයි අවසාන එකයි අතර කොච්චර පරාසයක් තියෙනවද කියලා අපි බලනවා මෙන්න මෙතනින්. මේක මම මොකද කරන්නේ අවසානයේ ආරම්භ පරාසය අඩු කරලා බලනවා 63න් 48ක් අඩු කළාම මට එනවා 16. ඒ කියන්නේ මේ ලිපින අතර උපජාල 16ක් දක්වා වූ පරාසයක් විහිදලා තියෙනවා. ඒතර උපජාල 16ක් හදන්න අපිට බිටු කොච්චරක් ඕනේද? 4. කියන්නේ 2 4 16 කියන්නේ එකිනෙකට වෙනස් උපජාල 16ක් හදාගන්න මට එනම් බිටු කීයක්ද ඕනේ? 4ක් ඕනේ. එහෙම හිතලා බැලුවොත් උපජාලය සඳහා බිටු 4ක් වෙන් වෙනවා. මෙතන පළවෙනි බිටු සෙට් දෙක වෙනස් වීමක් වෙලත් නැහැ. වෙනස් වීමක් වෙලා නැත්නම් උපජාල ආවරණය ලියද්දී ඒ ටික 255 255 එහෙම වට ලියන්න පුළුවන්. වෙනස් වෙලා තියෙන උපජාල ආවරණය සඳහා බිටු 4ක ප්‍රමාණයක්. එතකොට බිටු 4ක ප්‍රමාණයක් වෙන් වෙලා නම් අපි මෙතන උඩින් ලියාගත්තොත් ඒ බිටු 4 අපි හිතමු පළවෙනි බිටු 4නේ වෙන් කරන්නේ අපි. බිටු 4ක ප්‍රමාණයක් වෙන් කරොත් මෙන්න මෙහෙම එනවා. ඊටු බිටුවටත් වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ නේ කොහොමද? ඉස්සරහා තියෙන බිටු මේ සෙට් 16ත් වෙනස් වීමකට ලක් වෙලා නැහැ. මෙන්න මේ තුන්වෙනි සබ්නෙට් කඩන කාරණාව තුල 16කට වෙන් වෙලා තියෙන කොටස් ඒ සඳහා බිටු 4ක් අවශ්‍යයි. ඉන්නේ හතරක් මෙතනින් නිරූපණය කළා. එතකොට අපි දන්නවා අපි සබ්නෙට් මාක්ස් නැත්නම් උපජාල ආවරණය ලියද්දී අපි මොකද කරන්නේ? net id සහ මෙන්න උපජාල සඳහා වෙන් වෙන බිටු සඳහා කියන එක යොදාගෙන අපි ඒක නිරූපණය කරන උපජාල ආවරණය. එහෙනම් මට පුළුවන් මෙතන බිටුවටත් මෙතන බිටුවටත් බිටු 16ම වෙන් වෙනවා. අපේ උපජාල සඳහා කියන ඒවා වෙනස් කරන්නේ නැහැ අපි. එතන මම මෙතන එහෙම ලියනවා. එතන මෙතන ගත්තොත් අර මෙතන සබ්නෙට් කැඩීමේ කාරණාව තුල එතන බිටු 4ක් වෙන් වෙලා තියෙනවා. එහෙනම් එතන මට මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු ඒවා අපිට host id සඳහා මෙතන බිටු 4යි මෙතන බිටු ටිකයි ලබා දෙන්න පුළුවන්. ඔන්න මම ද්විමෙන් ලියාගත්ත අපේ උපජාල ආවරණය. මේක අපි දශමයට හරවුවොත් අපිට එනවා මොකද්ද මෙතන 255 255 මෙතනින් එනවා 240 සහ බිඳුව. ඒතර මේ ප්‍රශ්නේ වෙනත් ක්‍රම වලටත් කරන්න පුළුවන්. ඒතර මේකට උත්තරය අංක අපිට ගන්න පුළුවන් 4 විදිහට. ඊට පස්සේ අපි ගත්තොත් 20 වෙනි ප්‍රශ්නේ. ඒකෙත් පොඩ්ඩක් හිතන්න කාරණා කිහිපයක් තියෙනවා. එතකොට ඒකත් අපි ගත්තොත් මෙහෙමනේ 24. මේ 24 කියන්නේ මොකද්ද? පළවෙනි බිටු 24ම අපිට වෙනස් කළ නොහැක. ඒ කියන්නේ අපගේ සංග්‍රහක පරිගණක සඳහා ලබා දිය නොහැක කියන කාරණා තමයි මෙන්න මෙතනින් මේ නිරූපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි 24 කියන්නේ මෙතන බිටු 8යි, මෙතන බිටු 8යි, මෙතන බිටු 8යි, 8 වරක් තුන 24යි. එහෙමනේ. ඒතර මේකේ පළවෙනි එක කියනවා මේක B පන්තියේ ජාලයක සංග්‍රහක ලිපිනයක්. B පන්තියක ජාලාවරණය මොකද්ද? මෙන්න මේක 255.2. ඒ කියන්නේ පළවෙනි බිටු 16 වෙනස් කළ නොහැක. B පන්තියක නම් B ක්ලාස් එක නම්. මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන පළවෙනි බිටු 24 වෙනස් කළ නොහැක. එහෙනම් අපිට එක ගන්න බෑ. පළවෙනි පොයින්ට් එක වැරදි. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක අපිට ගන්නත් බෑ. මේ කියනවා C පන්තියේ ජාලයක ලිපිනයක්. C පන්තියේ ජාලයක් අපි දන්න පටන් ගන්න කියන්නේ 191යි. මෙන්න මේ පරාසය තුලනේ අපි කතා කළා මතක ඇති. මෙන්න මේ පරාසය තුල තමයි ක්ලාස් C එකක් නිරූපණය වෙන්නේ. 191යි බිඳුවයි බිඳුවයි. ඔන්න ඔය පරාසය තුල. එතකොට ඔය පරාසය තුල නම් පටන් ගන්න ක්ලාස් C එකක්. එතකොට මේක තියෙන්නේ මේ පරාසය නෙමෙයි. එහෙනම් මේක ක්ලාස් C වෙන්නත් බෑ. එතකොට මේකට උත්තරය ගන්න වෙන අපිට උත්තර අංක 3. ඒ කියන්නේ මොකද්ද? 178යි 16යි 48.24 කියන උපජාලය තුල සංග්‍රහක ලිපිනවලු මෙන්න මේක. ඒක හරියනේ. ඒ කියන්නේ 172යි 16යි 48යි බිඳුව කියන ජාලය තුල තියෙන
කම්පියුටර් එකක තියෙන ලිපිනයක්ලු මෙන්න මෙයා. අන්න අපිට ඒක කියන සාධාරණ උත්තරයක් විදිහට මෙතන බාර ගන්න පුළුවන්. මොකද මේ ක්ලාස් B කියන්නත් බෑ අපිට. මොකද මෙතන 24ක් වෙන් කර තිබෙන හින්දා ක්ලාස් C කියන්නත් බෑ. මොකද අපි අර දන්න පරාසය තුල නැහැ. අපිට කියන්නේ මෙන්න මේ ජාලය තුල තියෙන සංග්‍රාහක ලිපිනයක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ මේ ජාලයේ ලිපිනේ පරාසය තුල එයාගේ මොකක් හරි කම්පියුටර් එකකට නැත්නම් ඩිවයිස් එකකට දීලා දෙන IP ලිපිනයක්ලු මෙන්න මේක කියලා කියන වෙන්න එන C කියන නැත්නම් sorry අපේ අංක 3 කියන උත්තරය අපිට නිවැරදි විදිහට එතන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කළොත් 21 වෙනි ප්‍රශ්නය. එතකොට ඒක අපි කතා කළොත් ඒක ගණනය කිරීමක් නැහැ. ඒක යහන TCP IP කියන පරිගණක ජාලය තුල ට්‍රාන්ස්පෝර්ට් ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් එකක් මොකක් විදිහට හැඳින්වෙනවද කියලා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් කියන යුනිට් එක නැත්තම් ප්‍රොටෝකෝල් එක තුල අපි හඳුනන්නේ මොකක්ද සාමාන්‍යයෙන් එකක් කොටසක් විදිහට නැත්නම් අපි වෙන සෙග්මන්ට්. එතකොට මේක 21ට උත්තරය අපිට ගන්න වෙන උත්තරාංක 3. ට්‍රාන්ස්පෝර්ට් කියන ලේයර් එකේ තුල අපි භාවිතා කරන්නේ එහෙනම් සෙග්මන්ට් කියන එක ඇවිල්ලා තියරි නැත්නම් අපි කියනවා කොටසක් කියන එක. ඊට පස්සේ අපි ගත්තොත් ඊට ජාල ස්තරයට වගේවත් අපි මොකද කරන්නේ? අපි හඳුනනවා පැකට්ටුවක් විදිහට ඒක ඔයාලා තීරමේ වශයෙන් දන්නවා ඇති. එහෙනම් අපිට මේකට උත්තර විදිහට ගන්න වෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් එකක් නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් කියන ලේයර් එක තුල අපි හඳුන්වන එක කොටසක් සෙග්මන්ට් නැත්නම් කොටසක් විදිහට. ඊට පස්සේ ඔක අපි ගත්තොත් නෙට්වර්ක් නැත්නම් අපි ජාල ස්තරයට එනකොට අපි මොකද්ද කරන්නේ? අර IP ඇඩ්‍රස් එක කියන එකත් එකතු කරනවා. ඔය සෙග්මන්ට් කියන එකට. එතකොට අපි ඒක ඩේටා පැකට් එකක් විදිහට හඳුන්වනවා. එතකොට එහෙනම් මෙතන උත්තරය ගන්න වෙන්නේ කොටසක් කියන එක උත්තරාංක 3. ඊට 18ට අදාළ ගත්තොත් ඒකේ තියෙන ABC කියලා ප්‍රකාශ තුනක්. ඒවල කියන පොදු යතුරු භාවිත වෙන গুপ্ত කේතක පද්ධති වල එක් භූතාර්ථ යුගල গুপ্ত කේතනයේ සහ විකේතනයේ සඳහා තනි යතුරක් හවුලේ භාවිත කරා. ඒ කියන්නේ එන්ක්‍රිප්ට් සහ ඩික්‍රිප්ට් කේතනයේ විකේතනය කරන භාවිත කරන්නේ තනි යතුරක්ලු. ඒක වැරදි. එන්ක්‍රිප්ට් කරන්නයි අපි ඩික්‍රිප්ට් කරන්නයි පාවිච්චි කරන්නේ ප්‍රයිවට් සහ පබ්ලික් කියන එකිනෙකට වෙනස් යතුරු දෙකක්. එකම යතුරු භාවිත කරන්නේ ඒ කියන එක නා වැරදි. එතකොට B කියන එක නා තතු බෑම. ෆිෂින් යනු බොහෝ පරිශීලකයන් බොහෝ විට පරිශීලක නාම සහ මුරපද හොරා ගැනීමට භාවිත කරන සමාජ ඉංජිනේරු පහර වර්ගයකි. ඒක හරි. ෆිෂින් කියන්නේ ඔයාලා හිතන්න ඔයාලට ඊමේල් එකක් එනවා Facebook එකට පාස්වර්ඩ් එක එක්ස්පයර් වෙලා ආයි පාස්වර්ඩ් එක රීසෙට් කරන්න කියලා. එතකොට ඔයාලා මොකද කරන්නේ? ඔයාලගේ දැනට තියෙන Facebook account එකේ ඊමේල්ස් ඔක්කොම දීලා ඔන්න ඔක රීසෙට් කරනවා. හැබැයි එතකොට වෙන්නේ මොකද? වෙන කවුරු හරි විසින් එවපු link එකට ඔයාලගේ දත් ඔයාලා දීලා ඔයාලගේ account එකත් ඔයාලට බලද්දී නැති වෙලා. එතකොට ඒකට අපි කියනවා ෆිෂින් කියලා. එතකොට D කියන එක හරි. තතු බෑම කියන්නේ මුරපද පරිශීලක දත්ත හොරාගෙන ප්‍රහාරක වර්ගයක්. C කියන කවුළු පර්යාලෝකන පෝට් ස්කෑනින් අනු ප්‍රහාරකයන් විසින් ජාල සත්කාර නෙට්වර්ක් හොස්ට් වලදී විවෘත කළෝ සේවාවන් හඳුනා ගන්න ක්‍රමයක. ඒ කියන්නේ ප්‍රහාරකයන් කියන හැකර්ස්ලට පුළුවන්ලු ඒ කියන්නේ පෝට් ස්කෑන් කරන ක්‍රමයේ මගින් අපේ තියෙන නෙට්වර්ක් එක තියෙන ඕපන් තියෙන පෝට්ස් ඒ කියන්නේ කොච්චර පෝට්ස් ගන්න කනෙක්ට් කරලාද ඒ වගේ හොයාගන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට ප්‍රකාශය හරි සීත් හරි. D කියනවා අංකිත අස්සන කියන්නේ විද්‍යුත් පණිවිඩ සත්‍යාපනය කිරීමට සඳහා යොදා ගන්න ක්‍රමයක එක හරි. මම කිව්වා අංකිත අස්සන. අපි කියනකොට පූර්ණය කියලා භාවිතා කරන මොකද අපි මැසේජ් එකක් තියෙන අපි ඒකත් එක්ක අපි එන්ක්‍රිප්ට් කරපු අපේ මැසේජ් එකකුත් යවනවා. ඒක ලබන්නාට පුළුවන් අපි ඒ මැසේජ් එක අර අපි එන්ක්‍රිප්ට් කරන එකයි සසඳලා බලන්න කම්පෙයාර් කරලා බලන්න අපි ඒ මැසේජ් එක කියන්නේ යවන්නාගේ අන්තයෙන් යවු මැසේජ් එකමද ලබන්නා ලැබුවේ අතරමඟදී වෙනස් වෙලාද නැද්ද? කියන්නේ යවු මැසේජ් එකතම ලබන්නාට ගියේ කියලා සත්‍යාපනය කරගන්න තමයි මෙන්න මේ සංඛ්‍යාංක අත්සන කියන එක අපි භාවිතා කරන්නේ. එහෙනම් D කියන එකත් හරියන හරි B C D උත්තරාංක 4. මේ ඉක්මනට කරගෙන යන්නේ මොකද මේක ඇවිල්ලා ඔයාලා ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. ඒකින්ද මේක පේපර් ඩිස්කෂන් එක ඔයාලට පාඩම් කරලා තියෙන කෙනෙක්ට නැවත මතක් වීමක් විදිහට තමයි වෙන්නේ. ටියුට් ටික හදලා තියෙන. එතකොට කවරක් නිවැරදි වේදාන මෙන්න මේ ABC කියලා දීලා මෙතන 23 ප්‍රශ්නෙත් IP ජාලයකදී DHCP අපින ඩයිනමික් හොස්ට් කන්ෆිගරේෂන් සේවාදායක ජාල උපක්‍රම සඳහා IP ලිපින ගතිකව නැත්තම් ඩයිනමික් විදිහට දෙනවලු. ඒක හරි. ඒ කියන්නේ DHP සේවාදායක අපේ එක සේවාදායකෙන් පුළුවන් යාට ඒක අපේ
ස්විච් එකට නැත්නම් අපේ නෙට්වර්ක් එකක් තියෙනවා නම් අපේ කම්පියුටර්ස් කීපයක අපි DHP සේවා දෙක හයි කළාම යාට පුළුවන් එක් උපාංග වලට IP ලිපින රැන්ඩම් නැත්නම් යාට ඕන විදියට ලබා දෙන්න. එතකොට මේ A වල කියන්නේ ඒක. ඒක එනම් හරි. B කියනවා DNS සේවාදායක වසම් නාම IP ලිපින බවට පරිවර්තනය කරයි. ඒක හරි. ඒ කියන්නේ අපි ගත්තොත් www.google.com කියලා අපි ගහුවට පස්සේ අපේ Chrome එකේ හරි මොකක් හරි වෙබ් බ්‍රවුසර් එක ඒකට අදාළ IP ලිපිනේ හොයාගන්න තමයි මෙන්න මේ DNS සේවාදායක භාවිත කරන. එහෙනම් ඒකත් හරි වසම් නාම IP ලිපින බවට නැත්නම් අපේ වෙබ්සයිට් නේම් එකක් IP ලිපිනයක් බවට පරිවර්තනය කරන මෙන්න මේ DNS සේවාදායක ඒකත් හරි. ඊට පස්සේ FTP ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියන සේවාදායකයේ මෑතකදී ප්‍රවේශනය වන ලද වෙබ් පිටු නිහිත කරයි. ඒක වැරදි. FTP සේවාදායක කරන අපි භාවිත කරන්නේ ෆයිල්ස් ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට ඒකේ මෑතක ඒ කියන්නේ අපි නිතරම භාවිත කරන වෙබ් පිටු නිහිත කරන්න කෑෂ් කරන්න යාට බෑ. ඒ කරන්නේ ප්‍රොක්සි සර්වර් එකෙන්. එහෙනම් C වැරදි. එන උත්තරේ A හා B පමණි. උත්තරාංක 3. ඊට පස්සේ අපි 24 වෙනි ප්‍රශ්නයට ඒක කියන විදිහට TCP අනු සම්බන්ධතා නැඹුරු. එතකොට ඒකෙත් ABC කියලා ප්‍රකාශ වුණා කලින් බලන් ඒ තුන ලියාගමු. TCP කියන සම්බන්ධතාවයෙන් නැඹුරු විශ්වාස සහගත. මම 2015 16 කිව්වා transfer control protocol. ඒ කියන්නේ අර අපි කිව්වේ 2015 ලැබුණ සෑම බයිට් එකක්ම ලැබුණාද කියලා සහතික කරනවා. ඔන්න ආයි පාස් පේපර් කරන එක වැදගත්කම. TCP එකෙන් එහෙනම් මොකද විශ්වාසවන්තභාවය වැඩි. එහෙනම් ඒ කියන එක හරි. B කියන UDP යනු සම්බන්ධතා රහිත විශ්වාසයෙන් තොර. විශ්වාසයේ අඩුයි. මොකද ලැබුණු සෑම බයිට් එකක්ම ලැබුණාද කියලා එයා කියන්නේ නැහැ UDP එක. එහෙනම් B හරි. C කියන TCP සහ UDP යන ප්‍රවාහන ස්තර නියමාවලිය. ඕකත් අපි කතා කරලා 2016 වගේ මට මතක විදියට ඔය UDP කියන එකයිද මොන නියමාවලියටද කියලා. එහෙනම් C හරි. උත්තරය අංක 5. ඊට පස්සේ අපි ගත්තොත් 25 වෙනි ප්‍රශ්නය කියන ISO සමුදාය ජාල ස්තරය සංනිවේදනය සඳහා දායක කියලා මම හිස්තනක් තියෙනවා. කියන නෙට්වර්ක් ලේයර් එක මෙම ජාල ස්තරය කියලා මෙම හිස්තනක් තියලා සංනිවේදනය සඳහා දායක වේ. ඒතර මේ ජාල ස්තරය කියන එක මොකටද දායක වෙන්නේ? අපේ ප්‍රභවයේ අපේ සෝස් එකේ ඉඳන් ඩෙස්ටිනේෂන් එකට නැත්තම් ගමනාන්තය සඳහා තමයි මෙන්න මේ සංනිවේදනයේට අපේ මෙන්න මේ ජාල ස්තරයේ වැදගත් වෙන එන උත්තරය අංක අපිට මෙතෙන්ට 2 යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අපේ කම්පියුටර් එකේ ඉඳන් අපේ ගමනාන්තය. ඒක ගමනාන්තයේ ස්විච් එකක් වෙන්න පුළුවන්. නැත්තම් රවුටර් එකක්. ඒ වගේ ගමනාන්තයක් තියෙන්න පුළුවන්. එතකොට ඉන්නේ ගමනාන්තය දක්වා යන්න තමයි අපි භාවිතා කරන්නේ මෙන්න මේ ජාල ස්තරයට අදාළ ප්‍රවේශිත ගමනාන්තයට සංනිවේදනය සඳහා දායක වේ කියන උත්තරය මෙතෙන්ට අපිට එන ගලප ගන්න පුළුවන්. ඒකට උත්තරාංක ගත්තොත් උත්තරය අංක 2. ඊට පස්සේ 26 වෙනි ප්‍රශ්නයට ගියොත් ඒක කියනවා C පන්තියේ ජාලයකදී සත්කාරක පිටු සහ IP ලිපින ගණන. C පන්තියේ ලිපින එක අපි දන්නවා අපිට මෙහෙම තියෙනවා. අපි දන්නවා net ID එකයි host ID එකයි අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් ওই IPv4 වල. එතකොට ඕකේ ක්ලාස් C එකක පළවෙනි පිටු 24ම net ID එක විදිහට තමයි අපි ගන්නෙ. ඊළඟ පිටු 8 තමයි අපි ගන්නෙ host ID එක විදිහට. ඒ කියන්නේ මෙන්න මේ net ID එකට ගන්න පිටු 24 අපිට වෙනස් කරන්න බෑ. host ID එක සඳහා අපි ගන්නවා පිටු 8ක්. එතකොට මේක යහනෙද්දි සත්කාරක පිටු සඳහා ඔන්න එනම් පිටු 8ක් වෙන් ගන්නවා. ඒතර IP ලිපින සත්කාරක පිටු 8කින් කොච්චර හදන්න පුළුවන්? 2 8 වෙනි බලය අපි දන්නවා 256. එහෙනම් මේ වගේ උත්තරයක් තියෙනවා පිටු 8 සහ 256 කියලා උත්තරාංක 1. ඒතර මේ වගේ ප්‍රශ්න ඉතාම සරලයි තියරි දන්නවනම්. ඊට පස්සේ අපි බලුවොත් 27 වෙනි ප්‍රශ්නය. ඒතර 27 වෙනි ප්‍රශ්නය කියනවා මෙම අපිට ජාලයක් දීලා තියෙනවා. එතකොට මේක
අයිති මොන ජාලයටද නැත්නම් මොන ජාල පන්තියටද කියලා අහනවා. අපි දන්නවා C පන්තියේ ජාලයක් පටන් ගන්නෙ මෙහෙම 200 මෙන්න මේ පරාසයේ ඉඳන් මෙන්න මේ පරාසය දක්වා 223 පරාසය දක්වා. එතකොට මෙන්න මේ ලිපිනන් මෙන්න මේ පරාසය තුල තියෙනවනේ 293.0.0 සහ මෙන්න මේ පරාසය තුල මෙන්න මේ උඩ තියෙන ලිපිනේ තියෙනවනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක ඇවිල්ලා ක්ලාස් C වලට අදාළ IP ලිපිනයක් උත්තරේ අංක 3. ඊට පස්සේ ඒ අවුරුද්දට නැත්නම් 2018ට අදාළ අවසාන ප්‍රශ්නය. එහෙම නැත්නම් අපේ ටියුට් එක යනවා 28 වෙනි ප්‍රශ්නය ගත්තොත් එතකොට ඒකෙත් අහන්නේ ඔය හිස්තන පුරන් දෙන්නේ ISO සමුදායේ ජාල ස්තරයේ දත්ත ඒකකයක් මොකක් විදිහට හැඳින්වෙන්නේ යනවා. අපි දත්ත ඒකකයක් හඳුන්වන්නේ ජාල ස්තරයේ මොකක් විදිහටද දත්ත පැකට් data පැකට් විදිහට. ඒ කියන්නේ අපි යවන දත්තයක් අපේ ගමනාන්තයට එකපාරේ යවන්න බෑනේ. ඒකේ පරිමාණය කියන අපේ ඒකේ දත්තේ ප්‍රමාණය වැඩිනවා. ඒක මොකද කියන දත්තේ කුඩා කොටස් වල කඩලා යවන්න අපි ඒකට කියන දත්ත පැකට් කියලා උත්තරය අංක 5. එතකොට 2019 අවුරුද්ද ගත්තොත් අපේ ටියුට් එකේ 29 වෙනි ප්‍රශ්නේ. එතකොට ඒක අහනවා පොදු යතුරු පබ්ලික් කී සහ ප්‍රයිවට් පෞද්ගලික යතුරු භාවිතයෙන් සිදු කරන গুপ্ত කේතනය මොකක්ද? එතකොට අපි දන්න විදිහට අපි යූසර්ගේ නැත්නම් හිතමු A ඉඳන් B ට අපි පණිවිඩයක් යවනවා නම් B කියන එක්කෙනාගේ පබ්ලික් කී එක අරන් අපි එන්ක්‍රිප්ට් කළාට පස්සේ යාට පුළුවන් යාගේ ප්‍රයිවට් කී එකෙන් ඒක ඩික්‍රිප්ට් කරන්න. ඒතර අපි ඒකට කියන මොකද්ද? අපි අසමමිතික গুপ্ত කේතනය. එහෙනම් ප්‍රයිවට් කී සහ පබ්ලික් කී කියන එක A ඉඳන් B ට යවනවා නම් මොකක් හරි ඒ මොකද කරන්නේ? B ගේ පබ්ලික් කී එක අරගෙන මැසේජ් එක එන්ක්‍රිප්ට් කරනවා. B ට පුළුවන් යාගේ ප්‍රයිවට් කී එකෙන් ඒක ඩික්‍රිප්ට් නැත්නම් විකේතනය කළා මැසේජ් එක නැවත බලන්න. එතකොට අපි මේ වගේ එකකට කියනවා අසමමිතික গুপ্ত කේතනය. එනම් උත්තරය අංක 1. ඊට පස්සේ අපි බැලුවොත් 30 වෙනි ප්‍රශ්නය. ඒ කියනවා එක්තරා පරිගණක ජාලයක සෑම නෝඩුවක්ම මධ්‍යගත ජාල උපක්‍රමයකට සුදුව සම්බන්ධ කර ඇත. මේ ස්ථලයක ටොපොලොජි හඳුන්වන්නේ කුමක් කියලාද? බස් ස්ථලය කියන්නේ මෙහෙම එක බ්ලැක්බෝන් කේබල් එකට එක කේබල් එකකට මෙහෙම කම්පියුටර් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන මධ්‍යගත බවක් නැහැ. එතකොට රින් කියන්නේ දැල් එතකොට දෙමුන් එතකොට ඒවත් මධ්‍යගත බවක් නැහැ. මෙතන මේ තාරකා නැත්නම් ස්ථලකයක් කියන්නේ මොකක්ද? මේ මැද තියෙන ස්විච් එක ඒකට අපි කම්පියුටර්ස් එහෙම සම්බන්ධ කරනවා. එතකොට මෙන්න මෙතන තමයි ඔන්න මධ්‍යගත කියන කතන්දරේ සිද්ධ වෙන්නේ. මොකද මේ මධ්‍යගත යුනිට් එකකට මේ දින කම්පියුටර්ස් සර්වර්ස් ස්විච් සම්බන්ධ වෙලා තියෙන. එහෙනම් ප්‍රශ්න අහන මධ්‍යගත ජාල උපක්‍රමයකට කියන එක එහෙනම් උත්තරය ගන්න උත්තරාංක 5. ඊට පස්සේ අපි ගත්තත් අපේ 31 වෙනි ප්‍රශ්නය. එතකොට 31 ගත්තොත් සංඥාවක ಗುಣ වන්නේ මොනවාද? අපි ගත්තොත් මෙහෙම ප්‍රතිසම සංඥාවක්. ඔගේ ಗುಣ තමයි ඒකේ විස්තරය තියෙනවා. ඒ කියන්නේ මෙහෙම විස්තරය කියන්නේ මෙන්න මේ සංඥා අපි ගන්න උස. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් සංඛ්‍යාත. ඒ කියන්නේ තප්පරයකට කොතරම් වාර ගණනාවක් මෙන්න මේ සංඥාව පිළිටනවාද කියන එක. එහෙම නැත්නම් කලාව. ඒ කියන්නේ මෙන්න මේ සංඥාවේ මෙන්න මේ අංශක ගණන. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තරංග ආයාමය. ඒ කියන්නේ මෙන්න මේ එහෙම තරංගයක මෙන්න මේ ස්ථාන දෙකක් අතර දුර තමයි අපි කියන්නේ තරංග ආයාමය කියලා. එහෙනම් ඔවා තමයි සංඥා ගුණ, කාලය නැත්නම් ආවේගය, ස්පන්දක වේගය ඒවා සංඥා ගුණ විදිහට අපි ගන්න නැහැ. සිලබස් එකේ යන උත්තරය අංක 3. විස්තරය කියන සංඥාවක් අපි ගන්න උස. මේ වගේ ගන්න පුළුවන්. සංඛ්‍යාත කියන තප්පරයකට කොතරම් වාර ගණනාවක් සංඛ්‍යාතේ පවතිනවාද යන එක. කලා නැත්නම් කියන කලාව කියන සංඥාවක තියෙන අපි අංශක ගන්න කෝණය තරංග ආයාම කියනවා මෙන්න මේ සංඥාවක මෙන්න මේ තැන් දෙකක් අතර ඇති දුරට එන උත්තරය අංක 3. ඊට පස්සේ බැලුවොත් 32 වෙනි ප්‍රශ්නේ බැලුවොත් ඒකේ තියෙනවා නියම මාධ්‍ය පමණක් අන්තර්ගත මොනවාද? නියම මාධ්‍ය කියන්නේ මොනවාද? ඒ කියන්නේ
මොකක් හරි මාධ්‍යයක් භාවිතා කරලා දත්ත සම්ප්‍රේෂණය කරන අපි කියනවා නියම මාධ්‍ය. කියන්නේ උදාහරණයක් විදිහට අපිට ගන්න බෑ වායු ගෝල නැත්නම් අදෝ රක්ත කිරණ. ශුද්ධ තරංග. ඒ කියන්නේ අපි ෆෝන් එකෙන් කෝල් එකක් යන්නේ අපේ තරංග විදිහනේ. එතකොට ඒ රේඩියෝ සිග්නල්ස් ඒවා අපිට ගන්න බෑ නියම මාධ්‍ය විදිහට. මොකද ඒක නියම රහිත. ඒ කියන්නේ මාධ්‍යයක් භාවිතා වෙන්නේ නැහැ. වයර් එකක් භාවිතා වෙන්නේ නැහැ එතන. මොකද අපිට ෆිසිකල් අපිට අල්ලන්න පුළුවන්. ඒ වගේ දෙයක් භාවිතා වෙන්නේ නැත්නම් අපි එතනට කියනවා නියම රහිත. නියම රහිතයි ඒවා. ඒක නියම මාධ්‍ය කියන්නේ මොකක් හරි වයර් විදිහට. ඒ කියන්නේ අපේ කොපර් කේබල් නැත්නම් ෆයිබර් කේබල් සමාශ්‍ර රැහන් එඹරි රැහන්. එතකොට ඒ වගේ ඒවා භාවිත වෙනවා අපි කියනවා එතන නියම මාධ්‍ය කියන්නේ මොකක් හරි මාධ්‍යයක් භාවිතා කරලා. එතකොට ඒ වගේ උත්තරයක් මෙතන දෙන උත්තරාංක 3 බලන්න. සමාක්ෂ රැහන් ප්‍රකාශ තන්තු ඒ කියන්නේ ෆයිබර් කේබල් සහ එඹරි යුගල අනිත් ඒවා අනේකම අදෝරක්ත කිරණ චන්ද්‍රිකාව ශුද්ධ තරංග ඒ වගේ මාධ්‍යයක් රහිතව දත්ත සම්ප්‍රේෂණ ක්‍රමත් දීලා තියෙන අනිත් උත්තරවල එහෙනම් උත්තරාංක 3 විතරයි නියම මාධ්‍ය පමණක් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඊට පස්සේ આવත් අපි 33 වෙනි ප්‍රශ්නයට ඒ කියන සංඛ්‍යාත මූර්ජණයෙන් කුමක් වෙනස් කරයිද? සංඛ්‍යාත මූර්ජණය විස්තර මූර්ජණය. එතකොට ඔය වගේ මූර්ජන වලින් කරන්නේ විස්තර මූර්ජණය නම් තරංගයක විස්තරය වෙනස් කරනවා. එතකොට සංඛ්‍යාත මූර්ජණය මොකක්ද වෙනස් කරන්නේ? තරංගයක සංඛ්‍යාතය පමණයි. එහෙනම් උත්තරයංක 4. ඊට පස්සේ අපි ගත්තොත් අපේ 34 ගත්තොත් ඒකේ ABCD කියලා ප්‍රකාශ 3ක් දීලා තියෙනවා. ඒවල කියනවා නාභිය මගින් ජාලගත පරිගණක පමණක් සම්බන්ධ කරන අතර ස්විචය මගින් බහුවිධ උපක්‍රම සම්බන්ධ කෙරේ. ඒක හරි. ඒතර අපි කියන්නේ ඉස්සර භාවිත කරලා අපේ නාභියෙන් අපි කම්පියුටර්ස් විතරයි භාවිත කරන්නේ. ඔය දැන් භාවිත කරන ස්විච් එකෙන් පුළුවන් කම්පියුටර්ස්, රවුටර්ස්, ෆයර්වෝල් ඔක්කොම සම්බන්ධ කරන්න. එහෙනම් ඒ කියන ප්‍රකාශය නිවැරදි. B කියනවා ස්විචය මගින් කෙවිනිසා VLAN ආරක්ෂක පිටුම් කළමනාකරණය කෙරේ. ඒතර ස්විචෙන් පුළුවන් අපිට LAN එකක් සහ ආරක්ෂක ක්‍රම ෆයර්වෝල් ඒ වගේ භාවිත කරන. එහෙනම් B නිවැරදි. C කියනවා දත්ත සම්ප්‍රේෂණයේදී නාභිය විසින් පිටු භාවිත කරන අතර ස්විචය මගින් රාමු භාවිත කළේ. නැත්නම් රාමු සහ පොදි. ඒකත් හරි. නාභියේ භාවිත කරේ පිටු විදියට. ඒතකොට නවීන විදියට භාවිත කරන ස්විච් එකේ data packet නැත්නම් දත්ත පොදි ඒ කියන්නේ දත්තේ කුඩා කොටස් වල කඩලා data packet විදියට තමයි සම්ප්‍රේෂණය වෙන. සීත් නිවැරදි. D කියන නාභියේ දත්ත සම්ප්‍රේෂණ වේගය ස්විච් එකට වඩා වැඩි. ඒක වැරදි. නාභිය අපි කියන හබ් එක තිබ්බ ඉස්සර. ඒතකොට ඒක ස්ලෝ ස්විච් එක තමයි දැන් තියෙන්නේ. ඒතකොට ඒක ස්පීඩ් එක වැඩි. ප්‍රශ්නේ කියන්නේ නාභිය හබ් එකේ ස්පීඩ් එක වැඩිලු. ඒක වැරදි. එහෙනම් උත්තර A B C පමණි. උත්තරාංක 1 D වැරදි. ඊට පස්සේ ටියුට් එකේ අපි ගත්ත 35 වෙනි ප්‍රශ්නය. එතන ABCD කියලා ප්‍රකාශ 4ක් ලබා දීලා තියෙනවා. එතකොට A කියනවා මේ ප්‍රශ්න 4න් අහන්නේ නියෝජ්‍ය සේවා දායක නැත්තම් අපි දන්න ප්‍රොක්සි සර්වර්ස් පිළිබඳව. එතකොට ප්‍රොක්සි සර්වර් එක සත්‍ය IP ලිපින සැඟවීමට උපකාරී වේ. ඒක හරි. අපි ප්‍රොක්සි සර්වර් එකට කනෙක්ට් වුණොත් අපි අපේ IP එකෙන් නෙමෙයි ඊළඟ තැනට ඊළඟ සර්වර් එකට යන්නේ ප්‍රොක්සි එකේ තියෙන IP එකක් භාවිත කරලා. එහෙනම් ඒක අපේ සත්‍ය IP එක සංගවනවා. B කියනවා ජාලයක ඇති අඩවි ප්‍රවේශනයේ සීමා කෙරේ. ඒකත් හරි. දැන් ඔයාලට මතක ඇති ලංකාවේ සමහර කාලවල WhatsApp Facebook එක බ්ලොක් කරනවා. ඒතර ඔය බ්ලොක් කරන්නේ අපි ලංකාවේ අපේ ඉන්ටර්නෙට් භාවිත කරන අයගේ ප්‍රොක්සි සර්වර්ස් හරහා යාලට පුළුවන් අපි යන ගමනාන්තේ බ්ලොක් කරන්න. එතකොට සමහර අපි මොකද අපි කරන්නේ VPN දාගෙන වෙන ප්‍රොක්සි භාවිත කරලා අපිට යන්න ඕනේ WhatsApp හරි Facebook හරි භාවිත කරලා. අන්න එතකොට ඕක වැදගත් වෙනවා. මෙතෙන්ට ප්‍රොක්සි කියන එක අපේ වෙබ් අඩවි ප්‍රවේශ සීමා කරනවා. ප්‍රොක්සි එකකින් පුළුවන් ඒක කරන්න යන එකත් හරි. සීගෙන නිරතුරුව ප්‍රවේශ වෙන වෙබ් අඩවි ඉක්මනින් ප්‍රවේශ කරන්න වාරක දත්ත භාවිත කරයි. ඒක අපි කතා කළා ඔය මේ නිතර භාවිත වෙන වෙබ් පිටු කෑෂ් කරන්න නිහිත කරන්න ප්‍රොක්සි භාවිත වෙනවා කියලා කලින් අවුරුදු ප්‍රශ්න කියන සීත් හරි. D කියන ආගන්තුකයන් සිටින ස්ථාන සොයා දැනගෙන උන්ගේ අවශ්‍යතාව අනුව වෙබ් පිටු ප්‍රවේශණය කිරීමට උපකාරී. එතකොට මේ අවුරුද්දේ මම හිතන විදිහට මේ 1 සහ 5 කියන දෙකටම මාකින් එකේ
ලකුණු ලබා දීලා තිබ්බ එහෙනම් අපිට උත්තර විදියට ඒවා මෙතන ලබා ගන්න පුළුවන්. අපි ගත්තොත් 20යි 20 MCQ 36 වෙනි ප්‍රශ්නයේ ABCD කියලා ප්‍රකාශ හතරක් දීලා තියෙනවා. මේ කියන්නේ නියම සහ නියම නොවන මාධ්‍ය සම්බන්ධය. ඒ ප්‍රකාශය කියන නියම මාධ්‍ය වල සම්ප්‍රේෂණය නියම නොවන මාධ්‍ය සම්ප්‍රේෂණ වලට වඩා ඉහළයිලු. ඒ කියන්නේ මෙහෙම අපි හිතමු ෆයිබර් කේබල් වලට ෆයිබර් කේබල් සමාක්ෂ කරගෙන ඒ වගේම අපි කියන්නේ නියම මාධ්‍ය කියලා. ඒවා ස්පීඩ් කියනවා නියම නොවන දත්ත මාධ්‍ය වලට වඩා. ඒ කියන්නේ වායු ගෝලයෙන් චන්ද්‍රිකා තාක්ෂණයෙන් දත්ත වලට වඩා නියම මාධ්‍ය වල දත්ත සම්ප්‍රේෂණය මේකේ වැඩි කියනවා. ඒක එනවා හරි අපි දන්නවා ෆයිබර් කේබල් වල වගේ ගත්තොත් දත්ත සම්ප්‍රේෂණය ඉතා ඉහළයි. B කියනවා නියම මාධ්‍ය. නියම නොවන මාධ්‍ය වලට වඩා අඩු නිරෝධායනයකට බඳුන්නේ. ඒ කියන්නේ අර වායු ගෝලීය ප්‍රතිරෝධය ඒ වගේ ඒවාට භාජනය වෙනවා අඩුයිලු මෙන්න මේ නියම මාධ්‍ය. ඒකත් හරියට මොකද ඒක රැහැනක් තුල වගේ තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. C කියනවා නියම නොවන මාධ්‍ය වල සම්ප්‍රේෂණය නියම මාධ්‍ය වල සම්ප්‍රේෂණ වලට වඩා ආරක්ෂිත වේ. ඒ කියන්නේ නියම මේ රැහන් වගේ කියලා අපි හිතමු ෆයිබර් කේබල් කියලා හිතන්න. නියම මාධ්‍ය වලට වඩා නියම නොවන මාධ්‍ය වල සම්ප්‍රේෂණය ආරක්ෂාකාරීලු. ඒක වැරදි. මොකද සමහරලාට ඒ කියන්නේ නියම නොවන මාධ්‍යයන් විදියට දත්ත සම්ප්‍රේෂණයේදී ඒවා වෙනත් පාර්ශ්ව වල භාවිතා කිරීමේ හැකියාවන් වගේ වලට භාජනය වෙන්න පුළුවන්. D කියනවා නියම නොවන මාධ්‍ය සම්ප්‍රේෂණය නියම මාධ්‍ය සම්ප්‍රේෂණ වලට අඩු කලාප පළල භාවිතා කරයි. ඒක හරියි. මොකද නියම සම්ප්‍රේෂණ මාධ්‍ය වල වේගය ඉහළ වෙන්නේ වැඩි කලාපපළක් භාවිතා කරන හින්දා නියම නොවන නැත්නම් අපි කියන වයර්ලස් අපි හිතමු චන්ද්‍රිකා තාක්ෂණයේ වේ කලාපපළල අඩුයි. එහෙනම් උත්තරේ ABD උත්තරය අංක 2. ඊට පස්සේ අපි ගත්තොත් අපේ 37 වෙනි ප්‍රශ්නය. ඒ කියනවා දත්ත සම්ප්‍රේෂණයේදී මූර්ජන තාක්ෂණයෙන් කරන්නේ මොකක්ද කියලා. අපි කලිනුත් කතා වුණා මූර්ජනය කරන එක මොකද කරන්නේ? සම්ප්‍රේෂණය කරන ලද සංඥාවේ තොරතුරු කේතනයක් තමයි අපි එතෙන්දී මූර්ජනය කරන ක්‍රියාවෙන් අපි සිද්ධ කරන්නේ. එහෙනම් උත්තරය අංක 1. ඊට පස්සේ අපි බලමු 38 වෙනි ප්‍රශ්නය. එතකොට ඒකේ තියෙනවා ABCD කියලා මේ ආකාරයෙන් ප්‍රකාශ හතරක් දීලා. එතකොට ඒකේ කියනවා මෙන්න මේ බස් ස්ථලක සම්බන්ධයෙන් සාවද්‍ය. ඒ කියන්නේ වැරදි මොනවද කියලා අහන්නේ. සාවද්‍ය ප්‍රකාශන නිර්වද්‍යව නෙමෙයි. එතකොට ඒ කියන පරිගණක සහ ජාල උපක්‍රම තනි රැහැනකට සම්බන්ධ කරලා ඇත. මම කියන බස් ස්ථලකේ තනි රැහැනකට කම්පියුටර්ස් මේව සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් ඒ කියන එක හරි. B කියන සියලු ගමනාගමන දක්ෂිනා හෝ වාමවර්තව සිදුවේ. ඒක වැරදි. ඒක වෙන රින් ටොපොලොජි එකේම තියෙනවා නම් මේක වාමවර්ත හෝ දක්ෂිනාවර්ත වෙනවා. එහෙනම් B කියන එක වැරදි. බස් ස්ථලකේ දක්ෂිනාවර්ත වාමවර්ත සම්බන්ධයක් අපි කතා කරන්නේ නැත. C වල කියන කලාපල්ල නෝඩු අතර හවුලේ බෙදාගෙන. එතකොට ඒක අපිට ගන්න පුළුවන්. ඒක හරිය. මොකද එකම රැහැනකට සම්බන්ධ වෙලා තියෙන. එතකොට ඒකේ රැහැනේ කලාපල්ල මෙන්න මේ නෝඩු අතර සමානව බෙදාගත යුතුයි. D කියනවා සෑම නෝඩුවක්ම තම අසල්වැසියන් දෙදෙනාට සම්බන්ධ කළ ඇත. ඒක වැරදි. එතකොට මේ සෑම නෝඩුවක්ම තම අසල්වැසියන්ට සම්බන්ධ කරලා මෙන්න රින් සර්කිට් එක නම් මෙන්න මෙහෙම රින් ටොපොලොජි එක නම් මෙයාගේ අසල්වැසියා මෙයාට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙයා මෙහෙම අසල්වැසියන් දෙදෙනාට එහෙම සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඒක වෙන්නේ රින් ටොපොලොජි එකේ බස් ස්ථලයක ඒක වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයනේ සාවද්‍ය. ඒ කියන්නේ මෙන්න මේ වැරදි එනවා තමයි උත්තර වෙන්නේ. ඒ කියන්නේ B සහ D උත්තරය අංක 4. ප්‍රශ්න හොඳට කියවන්න ඕනේ වගේ අවස්ථාවලදී. ඊට පස්සේ අපි ආවත් අපේ 39 වෙනි ප්‍රශ්නෙට මේ හිස්තන පුරාණ තියෙන මාධ්‍ය ප්‍රවේශ පාලකේ නැත්නම් අපි කියන MAC ඇඩ්‍රස් එක යමු සාමාන්‍යයෙන් මොන අංක වලින්ද ඉදිරිපත් කරන්නේ? ඔයාලා දන්නේ නැති ෂඩ් දශමයේ උත්තරය අංක 3 අපි ගත්තොත් MAC ඇඩ්‍රස් එක මෙහෙමනේ තියෙන සාමාන්‍යයෙන්. මෙහෙම 3F ඔය ආකාරයට යනවා. එතකොට පිටු 48කින් අපි මේක නිරූපණය කරනවා. එතකොට මේ වගේ ෂඩ් දශමය අංක ගණිතයේ විදිහට තමයි MAC ඇඩ්‍රස් එකක් නිරූපණය කරන උත්තරය අංක 3. ඊට පස්සේ 40 වෙනි එකේ පොඩි ගණනය කිරීමක් තියෙන්නේ. C පන්තියේ ජාලයක් තියනවලු
උපජාල 16ක් නිර්මාණය කරන්න ඕන. උපජාල ආවරණය අපි කියන සබ්නෙට් මාක්ස් එක. නැත්නම් අපි උපජාලය මොකක්ද කියලා අහනවා අපිට උපජාල 16ක් හදන්න ඕන. ඔක්කොටම කලින් බලමු. මේ කියනනේ C ක්ලාස් C එකේ කියලා. ක්ලාස් C එකක ජාල ආවරණය මොකක්ද 255යි. මේක ඔයාලා දන්නවා බිඳුව. මේක ද්විමෙන් ලියාගත්තොත් එන්නේ මෙහෙම 1 ඒවා 8යි. මෙතන ඔක්කොම බිඳුනේ. මෙහෙම නෙන්නේ. ඊට පස්සේ මේ ඇවිල්ලා ජාල ආවරණය C වලට අදාළු. අපිට උපජාල 16ක් හදන්න ඕනලු. උපජාල 16ක් හදන්න බිටු කීයක් ඕනේද? බිටු 4ක්. 2 4 16නේ. ඒ කියන්නේ මෙතනින් බිටු මං 4ක් වෙන් කළ යුතුයි උපජාල සඳහා. එතකොට මේ ඊතුරු බිටු 4 අපිට හොස්ට් සත්කාරක බිටු සඳහා වෙන් කළ ගත හැක. ඊට පස්සේ උපජාල ආවරණය හදන්නේ කොහොමද? 255 ටික මෙහෙම එනවා. ඒ කියන්නේ මේකේ ටික මෙලෙසම එනවා. දැන් 1 8යි මෙතනත් 1 8යි. උපජාල ආවරණයට බිටු 4ක් වෙන් කරන්න උපජාල ආවරණ සඳහා වෙන් කරන බිටුත් අපි 1 වල විදියට ලියනවා. හොස් සඳහා වෙන් කරන බිටු අපි බිඳු විදියට එලෙසම ලියනවා. එතකොට මේක ආයි දශමයට හැරෙව්වොත් මට එන උපජාල ආවරණය මෙතන 1 වටක් කියන 255යි. මෙතනත් 255යි. මෙතනත් 255යි. මෙතන 1 4යි. මේ බිඳු 4යි දීමේට හැරෙව්වම මට එනවා කීයද? 240ක්. කොහොමද මම එහෙම කියන්නේ? මෙතන 1 2 4 8 16 32 64 128. 128යි මෙතන ආපු 64යි 32යි 16 තුලා වෙනවා 240ක්. දොර 240 ගත්ත නැත්තම් ඔයාලා දන්න විදිහට හරි මෙන්න මේ ද්විමීය ප්‍රකාශය දශමය කරගත්තට පස්සේ මෙන්න මේ උත්තරය එනවා. එහෙනම් මේක තමයි උපජාල ආවරණයේ උත්තරය අංක 1 අපේ 40 වෙනි ප්‍රශ්නයට. අපි බලමු ඊට පස්සේ 20යි 21ට අදාළ ප්‍රශ්න අපේ ටියුට් එකේ 41 වෙනි ප්‍රශ්නය. එතකොට ඒකෙත් ABC කියලා ප්‍රකාශ තුනක් ලබා දීලා තියෙනවා අපිට. ඊට පස්සේ මේකේ A කියනවා මේක යන්නේ අංකිත සංඥාවක් සම්බන්ධයෙන් කවරක් නිවැරදි වේද? අංකිත සංඥා කියන්නේ මොකද්ද? ඩිජිටල් සර්කිට් ඩිජිටල් සිග්නල් එක එක බිඳුව පවතින එකක්. මේක බිඳුව විදියට පවතින එක අපි අංකිත සංඥාවක් කියන්නේ. එතකොට කොටු තරංගයක් ලෙස නිරූපණය වෙලු එහෙනම් ඒ හරි. කොටු තරංගයක් සාන්තතික අග්ගේ පරාසයක් පවතී. සාන්තතික අග්ගේ පරාසයක් කියන අපි ගත්ත ප්‍රතිසම සංඥාවක්. මෙයාගේ මේ එක එක තැන්වල අපිට මිලියන වාරයක් වූ අනන්ත සංඛ්‍යාවක් වූ අගයන් ලබා ගන්න පුළුවන්. මෙතන වඩා මෙතන අගය වෙනස් නේ. මේ අගයන් වෙනස් නේ. අපි ඒකට කියනවා සාන්තතික අගයක්. ඒතර මේ අංකිත සංඥාවකට ඒක සාන්තතික අගයක් නැහැ. එක්ක එක එක්ක බිඳුව. මේ ප්‍රතිසම සංඥාවල තමයි සාන්තතික වෙන්නේ. එහෙනම් B වැරදි. B වල මොකද කියන්නේ? අංකිත සංඥාවකත් සාන්තතික දත්ත සාන්තතික අගය පරාසයක් පවතී. ඒක වැරදි. සාන්තතික අගය පරාසයක් පවතින්නේ ප්‍රතිසම සංඥාවල. C කියන තොරතුරු නියදනය සඳහා විතික්ත අගයන් භාවිත කර. ඒ කියන්නේ එක හෝ බිඳුව කියන විතික්ත අගයන් භාවිත කර. එහෙනම් C හරි. උත්තරය අංක 1 41ට අංක උත්තර අංක 5. ඊට පස්සේ අපි ගත්තොත් 42 වෙනි ප්‍රශ්නේ. ඒකෙත් ABC කියලා ප්‍රකාශ තුනක් ඇසුරින් අහන්නේ. ඒ කියනවා මේ කියන්නේ නියම මාධ්‍ය සම්බන්ධයෙන් ගයිඩඩ් මීඩියා. එතකොට ඒ කියනවා දත්ත සම්ප්‍රේෂණයට භෞතික පතයක් භාවිතා වේ. මොකද එම්බර් යුගල් සමාක්ෂරයන් ෆයිබර් කේබල් ඒ වගේ භෞතික මාධ්‍යයන් එහෙනම් ඒ හරි. B කියනවා සංඥා වායුගෝලය හරහා විකාශනය වේ. ඒක වැරදි. සංඥා වායුගෝලය හරහා විකාශනයේ නියම රහිත. එහෙනම් ඒක වැරදි. C කියනවා උදාහරණ විදිහට ගුවන්විදුලි තරංග ඒකත් වැරදි. ඒකත් වෙලා නියම රහිත. එහෙනම් උත්තරේ A පමණයි. උත්තරය අංක 1. ඊට පස්සේ 43 ගත්තොත් ප්‍රතිසම සංඥා අංකිත සංඥා ලෙස නිරූපණය කිරීම කවරක් භාවිතා කළ හැකිද? මොකද අපි අවුරුදු 2 කතා කරලා 2015 මොකද්ද? ප්‍රතිසම අංකිත සංඥා නිරූපණය කරන අපි ස්පන්දකේත මූර්ජනය පල්ස් කෝඩ් මොඩියුලේෂන් PCM. උත්තරය අංක 4. මෙතන කියන වැහැරීම විකෘතිය ඒ වගේ වෙලා සංඥාවකට වෙන්න පුළුවන් හානි. සංඥාවක් දිගු දුරක් ගමන් කිරීමේදී ඒකේ සංඥාවේ තියෙන ගුණය අඩු වෙනවා. අපි කියනවා වැහැරීම. විකෘති වෙනවා කියන සංඥාව විකෘති වෙන කියන සංඥා වෙනත් සංඥාවක් බවට පත් වෙනවා නම් සංඥාවට විකෘතිත ඇතිවෙන අපි කියනවා විකෘතිය කියලා. එතකොට ඒ වගේව ගන්න බෑ නම් ස්පන්දකේත මූර්ජනය.
එතකොට 44ත් අපි ඔහම සාකච්ඡා කළොත් ඒකේ තියෙනවා පොඩි ඡේදයක් දීලා තියෙනවා ජාලයක හරහා උපාංග දත්තයේදී යවන්නන්ගේ අතුරු මුහුතන් අනන්‍යව හඳුනා ගැනීමට ග්‍රාහකයාගේ අතුරු මුහුණට නිවැරදි දත්ත ළඟා කිරීමට උදාගන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ අපි මේ ඒගෙන් නම් B ට දත්තයක් යවද්දි B ගේ නිවැරදි අතුරු මුහුණතට යවන්න ඕන නම් ඒ යවන්න ඕන එකට අපි යොදාගන්නේ මොකක්ද? අපි යොදාගන්නේ MAC. ඒ කියන්නේ මෙතන අනිත් තියෙන FTP, HTTP, UDP, TCP මුකුත් ගන්න බෑ. මොකද නිවැරදි අතුරු මුහුණට හඳුනාගන්නේ මොකෙන්ද? අපේ MAC address එකේ. මොකද අතුරු මුහුණත් වලට අදාළව MAC address එක වෙනස් වෙනවා. අපි කතා කළා. එතකොට ඒකෙන් නම් මීට දත්ත යවනවා නම් ඒ දැනගන්න ඕනේ B ගේ MAC address එක. එතකොට ඒක මත තමයි යා නිවැරදි අතුරු මුහුණතට දත්තය සම්ප්‍රේෂණය කරන්නේ. නම් උත්තරය අංක 3. ඊට පස්සේ අපි ගත්තොත් 45 ඒකේ ABCD කියලා සහ E කියලා ප්‍රකාශ පහක් ලබා දීලා තියෙනවා. එතකොට මේ කියන්නේ TCP සහ UDP. UDP පිළිබඳව තමයි මේකේ අහන්නේ. එතකොට මේ කියන්නේ UDP හි ලක්ෂණ. අර අපි කතා කරන්නේ විශ්වාසයක් නැති වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කරන අපි කෝල් වගේ WhatsApp කෝල් ගදී භාවිත වෙන UDP තාක්ෂණය පිළිබඳ තමයි ඕකේ අහන්නේ. එතකොට ඒ කියනවා ඉතා ඉහළ විශ්වාසනීයතාවක් සහ කාලය තරම් වැදගත් නොවන යෙදුම් සඳහා ඉතා ඉහළ විශ්වාසනීයතාවක් UDP වල නැහැ නම් ඒ වැරදි එක තියෙන TCP වල. B කියනවා වේගවත් සහ අඩු සම්පත් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක හරි. C කියනවා කිසිදු පොදියක් නැති බවට සහතික වේ. ඒක වැරදි. ඒක සහතික වෙන්නේ TCP වල UDP වල නෙමෙයි. පොදි අනුපිළිවෙලට නොලැබීමට ඉඩ ඇත. ඒකත් හරි. මොකද TCP එක තමයි පොදි ටික පිළිවෙලට විශ්වාසනීයවන්ත ලැබෙන්නේ. UDP එකේ පොදි පිළිවෙල ලැබෙන්න නැති වෙන්න පුළුවන්. ඊ කියන අන්තර්ජාල කඩහඬ sannivedanයට යොදාගෙන. ඒකත් හරි. මම කිව්වා කෝල් Skype ඒ වගේ වට ඉස්සර UDP කියන එක භාවිත වුණා. එහෙනම් BDE තමයි නිවැරදි UDP වලට අදාළ ලක්ෂණ වලට උත්තරය අංක 5. එතකොට මේ අවුරුද්ද ගත්තොත් වැඩි කියන ගණනය කිරීම අහලත් නැහැ. network වලට අදාළ අහලා තියෙන MCQ ටිකත් අපි දන්න සාමාන්‍ය දැනීමකින් කරගන්න පුළුවන් මට්ටමේ තියෙන MCQ තමයි මේ අවුරුද්දේ ලැබිලා තියෙන්නේ. අපි බලමු 20යි 22ට අදාළ 46 වෙනි ප්‍රශ්නය. එතකොට මේකේ ABCD කියලා ප්‍රකාශ 4ක් ලබා දීලා තියෙනවා. මේ කියන්නේ TCP IP ආකෘතියේ ප්‍රවාහන ස්තරයට අදාළ නියමාවලි. අපි කලිනුත් කිව්වා ප්‍රවාහන ස්තරයට අදාළ තියෙන අපි කතා කරන නියමාවලි දෙක. එකක් TCP අර විශ්වාසනීයත්වයෙන් වැඩි එක සහ අනික UDP වේගවත් බයෙන් වැඩි එක. එතකොට ඔය දෙක තියෙන්නේ අපි උත්තර අංක 2 සම්ප්‍රේෂණ පාලන නියමාවලිය TCP සහ පරිශීලක දත්ත පණිවිඩ නියමාවලිය UDP. එනම් උත්තරේ A සහ B පමණි. උත්තර අංක 1. අනිත් ඒවා අපිට ගන්න බෑ ප්‍රවාහන ස්තරයේ නියමාවලිය විදිහට. ඊට පස්සේ බැලුවොත් 47 වෙනි ප්‍රශ්නය. ඒකෙත් ABC කියලා ප්‍රකාශ 3ක් ලබා දීලා තියෙනවා. MAC සහ IPv6 ලිපින ගැන අහන්නේ. MAC ලිපිනය සහ IPv4 ලිපිනය පිළිබඳ අහන්නේ. MAC ලිපිනේ දිග බිටු 32කින් වන අතර ජාල ස්තරයේ භාවිතා වේ. MAC ලිපිනේ බිටු 32 ගන්නේ බිටු 48ක් තියෙනවා. එහෙනම් ඒ කියන ප්‍රකාශය වැරදි. B වල කියන MAC ලිපිනේ දිග බිටු 48ක් වන අතර ඒ වගේ දත්ත සබැදි ස්තරයේ භාවිතා වේ. ඒක හරි. MAC ලිපිනේ තියෙන්නේ බිටු 48 කියන්නේ බිට් 8 ඒවා කොටස් 6ක්. කියන්නේ මෙහෙම බිටු 8 ඒවා කොටසයි මෙහෙම මේ වගේ කොටස් 6කින් තමයි MAC ලිපිනය සමානදලා තියෙන්නේ බිටු 8 කොටස් 6කි. ඒක හරි. C කියන IPv යොමු වල දිග බිටු 32ක් වන අතර ජාල ස්තරයේ භාවිතා වේ. ඒකත් හරි. අපි ගණන් හදන IPv4 වලින් අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ මෙහෙම බිටු 8 කොටස් 4ක්නේ. කියන්නේ 255 හරි. ඒසර අපි ගත්තොත් 192යි 120යි මේවා භාවිත කරනවා කියලා හිතන්නකො. මේ වගේ තියෙන්නේ බිටු 8 යොමු. බිටු 8 යොමු කීයද? 4. 8 වරක් 4 32 එන සම්පූර්ණ බිටු 32ක් භාවිත වෙනවා. භාවිත වෙන්නේ ජාල ස්තරේ නම් C හරි. උත්තරය අංක 5 B සහ C පමණි.
අපි ඊළඟට කතා කරොත් 48 වන ප්‍රශ්නය. ඒකෙත් ඔය ABC කියලා ප්‍රකාශ තුනක් පිළිබඳව තමයි අහන්නේ. එතකොට ෆයර්වෝල් සම්බන්ධ තමයි කවරක් නිවැරදි වේද කියලා අහන්නේ. ඒ කියනවා ඒට අභ්‍යන්තර ජාලයකින් පිටතට යන දත්ත ප්‍රවාහයන් නිරීක්ෂණය ෆිල්ටර් කරන්න පුළුවන්ලු. ඒක හරි. ඒ කියන්නේ ෆයර්වෝල් එකක්. අපි කම්පියුටර් එකකට දාගෙන වෛරස් ගන්න. ඒවෙන් පුළුවන් අපේ කම්පියුටරේ එන ත්‍රෙඩ් නැත්තම් අර වෛරස් වගේ ඉතින් අපේ කම්පියුටරේ ආරක්ෂා කරගන්න. එහෙනම් ෆිල්ටර් කිරීමක් වෙනවා ෆයර්වෝල් එකෙන්. ඒ හරි. B කියනවා ඒ ජාලය අනවසර ප්‍රවේශයෙන් ආරක්ෂා කිරීම සිදුවේ. ෆිල්ටර් වෙනවා ආරක්ෂාවත් සිදු වෙනවා බීත්. හරි. C කියනවා දුඩුකාංගයක් හෝ මුදුකාංගයක් ඒක. අපි භාවිතා කරන ෆයර්වෝල් එක කියලා Windows ෆයර්වෝල් එක software එකක් නැත්තම් මුදුකාංග. හැබැයි ඔය ලොකු ජාල කරන පද්ධති වල භාවිත වෙන්නේ ෆයර්වෝල් එක දුඩාංගයක් විදිහට. ඒ කියන්නේ ෆයර්වෝල් වල උපාංගයක්ම තියෙනවා. එහෙනම් මුදුකාංගයක් හෝ දුඩාංගයක් ඒක ABC තුනම හරි උත්තරය අංක. ඔයාලා ඒක දෙකල නැත්නම් ෆයර්වෝල් කියලා ෆයර්වෝල් ඩිවයිස් කියලා සර්ච් කරන Google එකේ ඒකට අදාළ රූප සටහන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් 49 වෙනි ප්‍රශ්නය. ඒකේ පොඩි ගණනය කිරීමක් තියෙන මෙන්න මෙහෙම 193යි 1 බිංදුවයි මේ 24. මේ 24 කියන්නේ මොකද්ද? බිටු 24ක් net ID එක ලෙස එන් වෙලා තිනවා. අපි දන්න මේ කොහොමත් 193 හින්දා මේකල ක්ලාස් මොකේද? C එකේ. ඒ කියන්නේ පළවෙනි බිටු 24 අපිට මුකුත් කරන්න බෑ. මේ අග බිටු වලට තමයි අපි host ID ලෙස වෙන් කළ යුත්තේ. මේක කියනවා එක් උපජාල 8ක් හදන්නවලු. උපජාල හදන්නවලු 8ක්. උපජාල 8ක් හදන්න බිටු කීයක් ඕනද එන? බිටු 3ක්. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලය තමයි 8 වෙන්නේ. එහෙනම් බිටු 3ක් වෙන් කළ යුතුයි උපජාල සඳහා. ඒ කියන්නේ මේ ලිපිනේ බිටු 24ක් වෙන් කරන්න වෙනස් කරන්නවත් බෑ. අග බිටු 8 අපි මෙහෙම ලියාගමු බිංදු විදියට. බිංදු විදියකින් බිංදු 3ක්ම වෙන් කරන්න මොකටද? මෙන්න මේ උපජාල සඳහා. මේවා ගානක් හදද්දි මේ වගේ ලියා ගන්න. 24ක් වෙන් කරන්න බෑ එහෙනම් මෙතන මුකුත් කරන්න බෑ. මෙන්න මේ අග බිංදුවට දාලා බිටු 8ෙන් තමයි අපිට පුළුවන් කරන්න දෙයක් කරන්න. ඒ කියන්නේ බිටු 8ක් වෙන් කරන්න ඕන උපජාල 8ක් හදන්න. එයි දෙකේ තුන්වෙනි බලය 8යි හින්දා. ඊට පස්සේ කියනවා IP ලිපින මේ එක් උපජාලය IP ලිපින 25කට වඩා සැපිය යුතුය. දැන් බලන්න. මෙතන තියෙනවා උපජාලය සඳහා බිටු 3ක් වෙන් කළාම ඊටු බිටු 5ක්. දෙකේ පස්වෙනි බලය ඇවිල්ලා කීයද? 32යි. එහෙනම් IP ලිපින 25කට වඩා සැපිය හැක. මොකද 32 කියන්නේ විශාල 25ට වඩා. එහෙනම් ඒ කාරණාවත් ඔන්න අපි තෘප්ත කළා. ඊට පස්සේ මේක යහන්නේ දැන් ජාලය හඳුනා ගැනීමට අවශ්‍ය බිටු සංඛ්‍යාව. ඒ කියන්නේ net ID එක සඳහා වෙන් කළ යුතු බිටු සංඛ්‍යාව උඩක් දීලා දෙනවා කියලා 24. එහෙනම් 24යි. ඊට පස්සේ කියනවා උපජාලය හඳුනා ගැනීමට අවශ්‍ය මුළු බිටු සංඛ්‍යාව. එතකොට උපජාලය හඳුනා ගන්න අපිට මුළු බිටු කොච්චර වන්ද? උපජාලය හඳුනා ගන්න අපිට ඕනේ බිටු මෙතනින් අපි අමතර වෙන් කරගත්තා බිටු 3 සහ මෙතනින් එන බිටු 24යි 24යි 3යි බිටු 27ක් අවශ්‍යයි උපජාලය හඳුනා ගන්න. මොකද අපි අමතර වෙන් කරගත්ත උපජාලය හඳුනා ගන්න බිටු 3ක් ක්ලාස් C එකේ උපජාලය හඳුනා ගන්න කොහොමද බිටු 24ක්ම අවශ්‍යයි 24යි 3යි 27යි. සහ IP ලිපින පෙවරීමට අවශ්‍ය බිටු සංඛ්‍යාව. IP ලිපින පවරන්න අපි බිටු කීයක් වෙන් කරගත්තද? මේ host සඳහා බිට් 5ක්. එහෙනම් 5යි. එහෙනම් මේ වගේ උත්තරයක් තියෙන උත්තරාංක 3. මේ වගේ ප්‍රශ්නයක් දැක්කම මේ වගේ මුලින් මේක ලියාගත්තා. ක්ලාස් C 24ක් කියන බිටු 24ක් වෙන් කළ යුතුයි net ID එක සඳහා. උපජාල 8ක් හදන්න බිටු කීයක් ඕනේද? ඊට පස්සේ මේ අග බිටු 8ෙන් බිටු 3ක් වෙන් කරගත්තා. එහෙනම් ඊටු බිටු 5 අනිවාර්යෙන් host සඳහා වෙන් කළ යුතුයි. ඒ වගේ ගණනය කිරීමේ ප්‍රශ්නේ කියෝ ගාන හැදුවා නම් මේ උත්තරේ පහසුවෙන් ලබා ගත හැකියි. ඊට පස්සේ අපි බැලුවොත් 50 වෙනි ප්‍රශ්නය ජාල ස්ථලකයක සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද කියලා අහනවා. කියන්නේ ස්ථලක සම්බන්ධයි. බස් ස්ථලකයේදී සීළු නෝඩු මධ්‍යගත ජාලයකින් සම්බන්ධයි. ඒක වැරදි. බස් ස්ථලය කියන්නේ මේක කේබල් එකකට සම්බන්ධ නිසා මධ්‍යගත කන්තන්දරයක් එතන වෙන්නේ. ඒ වෙන්නේ තාරකා ස්ථා ටොපොලොජි එක අපි ඒකත් කතා කළා. එහෙනම් ඒක වැරදි. මධ්‍යගත නැහැ බස් ස්ථලක. දෙක කියනවා තාරක ස්ථලයේ සීළු නෝඩු රේඛීය කේබල් එකකින් භාවිතයි. ඒක වැරදි. ඒක වෙන්නේ බස් ස්ථලකේ. එහෙනම් දෙකත් වැරදි. තුන කියනවා මුදු ස්ථලකේ පණිවිඩ ලබන්නේ දක්ෂිනාවර්ත පමණි. කියන්නේ රින් විදියට මෙහෙම යනවනම් දක්ෂිනාවර්ත පමණයිලු.
මේක වැරදි. දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත දෙකම විය හැක. 3ත් වැරදි. 4 ගෙන මුදු ස්ථලයේ එක් නෝඩු ඍජුව සම්බන්ධ වෙන අසල්වැසි නෝඩු දෙකට පමණයි. ඒ කලිනුත් ප්‍රශ්නයක් කතා කරලා කලින් අවුරුද්දක මේ නෝඩුවක් පරිගණක සම්බන්ධ වෙන ඒකේ අසල්වැසි පරිගණක දෙකට මෙයා මෙයාට මෙයා මෙයාට. එහෙනම් 4 හරි උත්තරයේ අංක අපිට ගන්න පුළුවන් 50 වෙනි ප්‍රශ්නෙට උත්තරයේ අංක 4. ඊට පස්සේ අපි 51 වෙනි ප්‍රශ්නෙට ඒකේ PQRS කියලා ප්‍රකාශ සහිත වගු දෙකක් දීලා තියෙනවා. අනිත් පැත්තේ ස්තර වගකීම් කියලා. මේ කියන්නේ ISO ජාල ආකෘතිය සම්බන්ධයෙන්. මේකේ P වල යෙදුම් විස්තරය. එතකොට යෙදුම් විස්තරයට අදාළ වගකීම තමයි මොකද්ද? ගොනු හුවමාරු සහ දුරස්ත ප්‍රවේශය වැනි පරිශීලක සේවා. එනම් උත්තරේ P ට ගන්න පුළුවන් උත්තරේ 3. Q වල භෞතික ස්තරය. ඒතර භෞතික ස්තරයේදී මොකද වෙන්නේ? අර සංවේදන හරහා ද්විමය සම්ප්‍රේෂණය. ඒකට අපිට පේන්නේ නැති අර අන්තිමටම ඔය වෙන 15 ස්තරයේ පළවෙනි වෙන්නේ. කියන්නේ වෙන්නේ එකවෙනි ස්තරය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අර දත්ත සම්ප්‍රේෂණ ද්විමය විදිහට රැහෙන හරහා වෙන්නේ මොකද? අර භෞතික ස්තරය නම් ඒකට අංක 1 කාලා ගන්න දෙයක්. ඊට පස්සේ R ප්‍රවාහන ස්තරය මොකද වෙන්නේ? ඒකේ වෙන්නේ ක්‍රියායනෙන් ක්‍රියායනට දත්තය. මේ කියන්නේ ප්‍රොසෙස් වෙන ක්‍රියායනය UDP හෝ TCP භාවිතා කරලා මොකද වෙන්නේ? ප්‍රවාහන ස්තරය දත්ත ट्रांसपोर्ट නැත්නම් ट्रांसफर වෙනවා. එහෙනම් ඒකට එන්නේ ක්‍රියායනෙන් ක්‍රියායනට දත්තය වීම. ඉතුරු වෙන්නේ මොකද? S2. ඒ කියන්නේ ජාල ස්තරය මොකද වෙන්නේ? නැත්නම් රූටින් මාර්ගය හොයාගන්න එක තමයි ජාල ස්තරය වෙන්නේ. එහෙනම් අපි ගත්තොත් ආයි යෙදුම් ස්තරය වෙන මොකද? ගොනු හුවමාරු දුරස්ත ප්‍රවේශ වගේ රිමෝට් ඇක්සස් අර අපිට පේන ඇප්ලිකේෂන් ලේයක. ඊට පස්සේ Q ගත්තොත් භෞතික ස්තරය අර ද්විමය විදිහට. ඒ කියන්නේ අර අපිට දෙක ගන්න බැරි විදිහට දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ 15 ස්තරයේදී. ඊට පස්සේ අපි ගත්තොත් ප්‍රවාහන ස්තරය මොකද වෙන්නේ? ක්‍රියායනෙන් ක්‍රියායනට UDP හෝ TCP භාවිතා කරලා අපේ දත්ත පැකට් ට්‍රාන්ස්ෆර් වෙනවා. නැත්නම් දත්ත ගමනාගමනක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ජාල ස්තරය නැත්නම් S වලදී මොකද ජාලයක වෙන්නේ? මංහසු රවුටර්ස් මගින් අර ගමනාගමන සඳහා අවශ්‍ය මාර්ග සොයා ගැනීමක් කරන. එහෙනම් මේ විදිහට උත්තර ටික පෙළ ගස්සන්න පුළුවන්. උත්තරය අංක 4. ඊට පස්සේ අපි ගමු අවුරුද්දේම 52 වෙනි ප්‍රශ්නේ ටියුට් එකට අනුව ඒකෙත් ABC කියලා ප්‍රකාශ 3ක් ලබා දීලා තියෙනවා. මේක අහන කුමන ප්‍රකාශය නිවැරදි වේද? ඒ කියන අංකිත අස්සන පණිවිඩ සත්‍යතාවය සාධිත කරයි. ඒක හරි. මම කියවනේ අර කලින් අවුරුද්දකට අපි ඔක් කතා කළා ඊමේල් පණිවිඩයක සත්‍යභාවය තහවුරු කිරීමට අංකිත අස්සන භාවිතා කළ එක. ඒක අපි නිවැරදි කියලා ගත්තේ තෙන්දිත් එහෙනම් මෙතනත් හරි. මොකද ඔය අංකිත අස්සන කියන්නේ අපිට පුළුවන් අපි යවන මැසේජ් එකම අංකිත අස්සන භාවිතා කරලා යූසර්ට යවල අර අපි යවපු මැසේජ් එකමද ලබන්නා ලැබුවේ කියලා තහවුරු කරගන්න. මොකද මේක භාවිතා කරලා නැත්නම් මොකද වෙන්නේ? අතන මැදියෙක්ට පුළුවන් අපි මැසේජ් එක වෙනස් කරලා ලබන්නාට යවන්න. එහෙම වෙන්නේ නැති වෙන්න ඒ ඉඳන් B ට මැසේජ් එකක් යවනවා නම් ඒ කියන එක යවපු එකමද B ට ගියේ කියලා තහවුරු කරගන්න තමයි අංකිත අස්සන භාවිතා කරන්නේ. එහෙනම් ඒ කියන ප්‍රකාශය නිවැරදි. B කියනවා අසමමිතික යතුරු කේතනයේදී গুপ্ত කේතනය සහ විකේතනය සඳහා විවිධ යතුරු භාවිතාවේ. මේක හරියනේ අපි කලින් ප්‍රශ්න කිහිපයක් කතා කළා. පබ්ලික් කී සහ ප්‍රයිවට් කී කියන දෙක භාවිතා වෙනවා. මේ කියන්නේ විවිධ යතුරු භාවිතා වේ කියලා. එහෙනම් විවිධ යතුරු භාවිතා වේ. C කියනවා গুপ্ত කේතන ක්‍රියාවලියේ සරල අක්ෂර රහස් අක්ෂර බවට පත් වේ. එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ අපි දන්න අක්ෂර රහස් අක්ෂර බවට පත් කරන එක කියලා කියනවා. ඒකත් හරිය අපි දන්න එන්ක්‍රිප්ට්. ඉතින් අපි දැන් WhatsApp කෝල් ගත්තත් ඒක දෙන end to end encrypt. ඒ කියන්නේ අපි කියන එක ඇහෙන්නේ අතන මැදියට අහන්න බෑ. ඒක ඇහෙන්නේ අපි ඒ කෝල් එක අනිත් පැත්තේ ඉන්ඩ් යූසර්ට පමණයි. ඒ වගේ අපි දන්නේ එහෙම ABC ලා ටෙක්ස්ට් එකක් තිබ්බොත් ඕක කාටවත් කියන්න බැරි වෙන එක අමුතු අක්ෂර බවට පරිවර්තනය කරන අපි එකට කියන මොකද්ද? එන්ක්‍රිප්ට් කරනවා කියලා. එහෙනම් C කියන ප්‍රකාශයත් හරි. උත්තරය අංක 5. අපි ඊට පස්සේ බැලුවොත් 53 මේ අවුරුද්දේ අවසාන ප්‍රශ්නය නෙට්වර්කින් වලට අදාළ වෙilla තියෙන P සහ T ට අදාළ ප්‍රකාශ ගලපන්න තියෙන එකෙත් P Q R S T විදියට තියෙනවා. P අධිපාට සම්ප්‍රේෂණ නියමාවලි HTTP. එතකොට ඒකට අදාළව අපිට ගන්න පුළුවන් මොකද? ලෝක විසිර වියමනයේ භාවිතාවේ www. කියන එකේ භාවිතාව වෙනවා මොකද? HTTP සහ HTTPS කියන එක. එතකොට එහෙනම්
ඒකට අපිට ගන්න පුළුවන් p ට 3. Q කියන එක ඇවිල්ලා සම්ප්‍රේෂණ පාලන නියමවල TCP. ඔක මොකද භාවිත වෙන්නේ? අපි දැන් කීවසල දැක්කා ප්‍රවාහන ස්තරේ. එහෙනම් Q ට අපිට ගන්න පුළුවන් මොකක්ද? ඉතා විශ්වාසදායක තත්ත්ව මාරුව. මම කලින් කිව්වා TCP කියන්නේ විශ්වාසනීයත්වය වැඩි, UDP විශ්වාසනීයත්වය අඩුයි සහ වේගය වැඩි. මේ කියනවා ලියා ගන්න. එතකොට TCP කට අදාළව ගන්න පුළුවන් විශ්වාසනීය වැඩි තත්ත්ව මාරුවක් සපයයි. උත්තරේ අංක 2 Q ට. R ගත්තොත් DNS වසම් නාම පද්ධති මොකද්ද? ලබා දී ඇති වෙබ් ලිපින සහ URL සඳහා නාමාවලි. ඒ කියන්නේ www.google.com එක ගැහුවොත් ඒකට අදාළ IP ලිපින ලබා දෙනවා. DNS එකේ නම් ඔය ලබා දී ඇති ලිපින වලට අදාළ නාමවලි හොයන්න තමයි ඒක භාවිත වෙන්නේ. R ට එන්නේ 1. S කියන්නේ අන්තර්ජාල නියමාවලිය නැත්නම් අපි කියන ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්. IP කියන එක ඒකට අදාළව ගන්න පුළුවන් 5. අන්තර්ජාල සත්කාර සඳහා අනන්‍ය ලිපින. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එකෙන් තමයි host computer සඳහා අනන්‍ය ලිපින ලබා දෙන්නේ. එහෙනම් ඒක හරි. S ට ගන්න පුළුවන් 5. අවසාන T ට එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද අපිට? අපිට ඉතුරු වෙනවා T ට 4. සම්බන්ධ සහ රහිත ප්‍රවාහන සේවයක් සපයන්නේ මොකද්ද ඔය? කියන්නේ UDP සඳහා. කියන්නේ සම්බන්ධතා රහිත. කියන්නේ අපි WhatsApp call එකක් ගත සම්බන්ධතාවයක් නැහැ නේද? ඒ කියන්නේ ඒක නෙමු රහිත නෙවෙන්නේ. එතකොට ඒ වගේ ඒවා සඳහා ප්‍රවාහන සේවයක් සපයන මෙන්න මේ UDP කියන එක. T ට අදාළ වෙන අපිට ගන්න පුළුවන් 4. I බැලුවොත් P කියන්නේ මොකද්ද? අධිපටන සම්ප්‍රේෂණ නැත්නම් HTTP කියන එකට අපි සම්බන්ධ කළා 3 කියන එක ලෝක විසිරි වියමනය කියන එක. Q ගත්තොත් TCP කියන එක විශ්වාසනීයත්වයෙන් වැඩි දත්තුව මොරක් සඳහා ඒකෙන් අපි Q ට 2 සමාන කළා. R ගත්තොත් DNS කියන එක අපි මම කිව්වා අපි දෙන URL එකට අදාළ IP address වෙන DNS කියන එකට අපි සමාන කළා 1. S කියන්නේ අන්තර්ජාල නියමාවලිය. එතකොට අපි එකට සමාන කළා 5 සහ UDP කියන එකට සමාන කළා සම්බන්ධතා රහිත ප්‍රවාහන සේවයක් සපයයි කියන එක. එතකොට මේ වගේ දන්න එකක් දෙකක් මුලින් සමාන කරලා අනිත් ඒවා දන්න දැනුමින් සමාන කරගත්තා නම් අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. 53ට උත්තරේ අංක 3. එහෙනම් මේ අවුරුද්දට අදාළ නෙට්වර්කින් ප්‍රශ්න කීපයක් වැඩිපුර තියෙනවා. එතකොට මේවා සාමාන්‍ය තියරි පාඩම් කරලා තියෙන මේ පේපර් සාකච්ඡාත් බැලුවා නම් පේපර් ටික ආයෙ කරන ආයෙ මාකින් ටිකක් තියෙනවා. මේ පාඩම ලේසියෙන් කොට දා ගන්න පුළුවන්. අපි බැලුවොත් එහෙනම් 20යි 23ට අදාළ MCQ එක. එතකොට අපේ 54 වෙනි ප්‍රශ්නේ ඒකෙත් ඔය විදිහට ABC කියලා ප්‍රකාශ තුනක් ඇසුරෙන් අහන කවර ප්‍රකාශය නිවැරදි වේද කියලා. ඒකනේ කියනවා ජාලයට ඇතුල් වෙන සියලු පැකට්ටු පරීක්ෂා කරන පෙරහනක් ලෙස ගිනි පවුර ක්‍රියාත්මක වේ. කලින් අවුරුද්දක් කතා කරලා ගිනි පවුර ගැන තිබ්බ ෆයර්වෝල් එක ගැන තිබ්බ MCQ එක ඒක පෙරහනක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ හරි. B කියනවා සම්මත ක්‍රමලේඛයක් ලෙස පෙනී සිටිමින් පරිශීලකයන් රවටන අනිෂ්ට මුදුගංග ට්‍රෝජන් අශ්වයක ලෙස ඇඳින්නේ. ඒක හරි. ඒ කියන්නේ අපි software computer install කළොත් ඒක අපි ඇත්ත software එකක්. ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි අපි install කළා කියලා. අපි වැඩකට ඒ software එක ඇත්ත software එකක් විදිහටම computer තියෙනවා. හැබැයි ඒක කවුරු හරි විසින් නිර්මාණය කරන ලද අපේ දත්ත හොරකම් කරන්න නිර්මාණය කරන ලද software එකක්. හැබැයි අපිට පේන්නේ හිටින්නේ ඇත්ත software එකක් විදිහට. ඒතර ඔයාලා සිලබස් එක ඉගෙන ගද්දි ඉගෙන යද්දි ඔකට පාදගුණ කතාවකුත් තියෙනවා මේ ට්‍රෝජන් කියන නම එන්න. එතකොට ඒකත් ඇවිල්ලා පරිශීලකයන් නවටන අනිෂ්ට මුදුකාංගයක් සම්මත ක්‍රමලේඛයක් ලෙස පෙනී සිටිමින් ඒ වචනේ තියෙන්න ඕනේ. කියන්නේ සම්මත අපි දන්න සම්මත ක්‍රමලේඛයක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඒක පරිශීලකයන් නවටන අනිෂ්ට මුදුකාංගයක්. අපි කියන ට්‍රෝජන් කියලා එනම් බීත්. හරි. සීන ශක්තිමත් මුර පදයක කැපිටල් ලකුණු කුඩා අකුරු ඉලක්කම් සංයෝජන තිබේ එක. ඒකත් හරි. අපි දැන් ඉස්සර ගොඩක් අය Facebook password එකට දාන කෙලින්ම උපන්දින. ඕක දැම්ම ගමන් මොකද වෙන්නේ? කවුරු හරි email එක හොයා ගන්නවා. password උපන්දින ගමන් account එක log වෙනවා. දැන් එහෙම දාන්න දෙන්නේ නැහැ. Google account එකක් හැදුවොත් අපි දාන strong password. ඒ කියන්නේ අපි මෙහෙම capital ලකුණු, මෙහෙම simple ලකුණු, ඊට පස්සේ මෙහෙම symbols, simple ලකුණු ඉලක්කම් ඕ වගේ ඒවා දාන්න දැන් password එකක් create කරනවා. එතකොට එන C වලත් කියන්නේ ශක්තිමත් මුර පදයේ capital ලකුණු, කුඩා අකුරු symbols තියෙනවා කියලා එන Cත් හරි. තුනම හරි. එහෙනම් උත්තරය අංක 5 ABC සියල්ල හරි. ඊට පස්සේ අපි ගත්තොත් 55 කියන ප්‍රශ්නේ. එතකොට ඒකේ ABC කියන ටික නිවැරදි වෙන්නේ මොනවද කියලා අහනවා. গুপ্ত කේතන එන්ක්‍රිප්ට් කරන එකෙන් වෙන්නේ දත් වල රහස්‍යභාවය සාතික කර ගැනීමයි. ඒක හරි.
අපි M ක්ලික් කළා මොකද වෙන්නේ? එක කාටවත් අතරමැදියට කියවන්න බෑ රහස්‍යභාවය සාධක වෙනවා. ඒ හරි. B වල කියනවා අසමමිතික গুপ্তකේතනයේ පරිශීලක ඇතුළු සතු අසමාන යතුරු තිබිය යුතුයි. කලිනුත් කතා කළා අසමමිතික গুপ্তකේතනයේදී පොදු යතුරු සහ පුද්ගලික යතුරු කියන දෙකම තිබිය යුතුයි. මේකත් කියන්නේ අසමාන යතුරු තිබිය යුතුයි කියලා B ප්‍රකාශය වෙනවා. ඒකත් හරි. එකම අවුරුදු දෙකම එකම දේ වෙනස් විදියට ආනා මේ නෙට්වර්කින් වල. C වල කියනවා සමමිතික গুপ্তකේතනයේදී තොරතුරු හුමාරු කිරීමේදී පරිශීලන පොදු යතුරක් පරිහරණය කළ යුතුය. ඒක හරි. අසමමිතිකකේ තමයි යතුරු දෙකක් භාවිතා කරන්නේ. සමමිතිකකේ මොකද කරන්නේ? එකම යතුරෙන් තමයි গুপ্তකේතන වෙන්නේ. නම් C හරි. ABC සියල්ල හරි. උත්තරය අංක 5 විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් 56. ඒකේ මෙතන අහන්නේ ඉරට්ටේ සමතා පද්ධතියේ දෝෂයක් තියෙන්නේ කවරකද? ඒ සමතා බිටුව අපි මොකටද පැරටි බිට් එක ගන්න? අපි යවන දත්තයක් නිවැරදිව ගියාද කියලා චෙක් කරගන්න. එතන මෙතන පළවෙනි එක අපි ගත්ත උදාහරණයක් විදිහට මෙතන මේ අග බිටුව අපි අමතක කළොත් මේ තියෙන බිටු සෙට් එකේ එක ඒවා කීයක් තියෙද? 1 2 3යි. ඒ කියන්නේ බිටු තියෙන්නේ ඔත්තේ ගණනක්. ඔත්තේ ගණනක් නම් අපි මොකද කරන්නේ? මේ අගට එකතු කරනවා එකක්. ඔත්තේ නම් එකක්. මේ එකක් එකතු කරලා තියෙන්නේ මේ එකක් ඇඩ් කරලා තියෙන එහෙනම් එක කියන උත්තරේ හරි. ඕවගේ ඔයාලා බැලුවොත් දෙවනි එකේ කොහොමද තියෙන්නේ? මෙහෙම එකයි. දෙවනි උත්තරේ තියෙන්නේ අපේ මෙහෙම. මේකේ තග එක අමතක කරලා මේ බිටු ටික බැලුවොත් එකේවා තියෙනවා කියද 3ක්. ඒ කියන්නේ 3 කියන්නේ ඔත්තේ ගණනක්. අගට එකක් දාලා තියෙනවා ඒ හින්දා. ඊට පස්සේ 3 බැලුවොත් 3 මොකද වෙලා තියෙන්නේ? එකේවා තියෙනවා අග බින්දුව අමතක කළොත් එකේවා තියෙනවා 4ක්. මේ අග සංඛ්‍යාව හැනෙලෙම අමතක කරලා ඊට කලින් තියෙන එකේ සංඛ්‍යා ටික බලන්න. මෙතනත් අපි කියලා මේ අග එක අමතක කරලා ඊට පෙර තියෙන එකේ සංඛ්‍යා ටික බලමු. මෙතන එකේවා 4ක් තියෙනවා මේ. ඒ කියන්නේ ඉරට්ටේ දෙකෙන් බෙදෙන. ඉරට්ටේ සංඛ්‍යාව අපි අගට දාන්නේ බින්දුව. ඔත්තේ නම් දැන් මේකක් ඉරට්ටේ නම් බින්දුව. මොකද කරන්නේ? බිටු සංඛ්‍යාවේ අගට තියෙන එක අමතක කරලා ඊට පෙර තියෙන සංඛ්‍යා ටික පෙර තියෙන එකේ සංඛ්‍යා ටික බලන ඔත්තේ ඉරට්ටේද කියලා. ඉරට්ටේන අපි අගට බින්දුවක් ඇඩ් කරන ඔත්තේ නම් එකක් ඇඩ් කරන අපි මොකද පැරටි බික් චෙක් කරන්නේ. ඔන්න අපි 1 2 3 එහෙනම් ඔක්කොම හරි. 4 බැලුවොත් 4 තමයි ඔන්න තන දෝෂෙ වෙන්නේ. මොකක්ද දෝෂේ? මේ අග එක අමතක කරලා මේ ටික ගත්තොත් එකේවා තියෙන ඉරට්ටේ සංඛ්‍යාව. ඉරට්ටේ ගණනක් නම් තියෙන්නේ අගට දාන්නේ මොකද්ද? බින්දුව. හැබැයි උත්තරේ තියෙන්නේ අගට එකක්. ඔන්න එහෙනම් දෝෂයක් එනවා. මොකද දෝෂ සහිත බයිඩිලස් සැලකිය හැකි උත්තරාංක 4. එහෙනම් දෝෂය එතන මොකද්ද? උත්තරාංක 4 එන්නේ. උත්තරේ අපිට ගන්න පුළුවන් 4 කියලා එනවා. ඊට පස්සේ බැලුවොත් 57 මේකෙත් අර ගලපන්න තියෙන්නේ A B C D E ට. දැන් ඒ ගත්තොත් සේවා ලාභියා ක්ලයන්ට්. ඒ කියන්නේ අපි තමයි සේවා ලාභිය වෙන ගොඩක් වෙලාවට මොකක්ද සාමාන්‍ය සේවා ලාභියෙක් විදිහට කරන්නේ? අපිට ගන්න පුළුවන් අනිකුත් පරිගණක වලින් සේවා සහ අන්තර්ගත ඉල්ලයි. අපි මොකද කරන්නේ? ඉන්ටර්නෙට් එකට ගිහලා මොකක් හරි සර්ච් කරලා වෙන පරිගණකයක දෙන සේවාවක් රික්වෙස්ට් කරනවා. එහෙනම් අපි තමයි සේවා ලාභියා. ඒට අදාළ වෙන්නේ ගැලපෙන්නේ 4. B කියන නාභිය. ඒතර නාභියට අදාළ අපිට ගන්න පුළුවන් මොකද්ද? පණිවිඩයක් ලද්ද විට එම පණිවිඩය සියලු කෙවෙනි හරහා සම්බන්ධිත සත්කාර වෙත විකාශනය කරයි බ්‍රෝඩ්කාස්ට් කරයි. හබ් එකට මොකද කරලා දෙන්නේ? කම්පියුටර්ස් කීපයක් කනෙක්ට් කරලා තියෙනවා. මේකට මැසේජ් එකක් එපුවම මොකද මෙයා කරන්නේ? මෙයා අනිත් කම්පියුටර්ස් ඔක්කොම විකාශනය කරනවා. එහෙනම් B ට ගන්න පුළුවන් අපිට මොකද්ද? 5. ඊට පස්සේ C ට ගන්න පුළුවන් අපිට මොකද්ද? C ට කියන්නේ මං හසුරුව කියන්නේ රවුටර් එකෙන් මොකද කරන්නේ? එහෙනම් සම්බන්ධ කරන ජාල කීපයක් එකට අදාළ අපිට ගන්න පුළුවන් නම් 2. මොකද්ද 2 කියන්නේ? ස්ථානීය පෙදෙස් ලෑන් එකක් සහ වීලෑන් පුළුල් පෙදෙස් ජාලයක් සම්බන්ධ කළ හැකි උපාංගයක්ලු. එහෙනම් රවුටර් එක කියන්නේ ඒ වගේ උපාංගයක් ජාල අතර සම්බන්ධතාවය ඇති කරන උපාංගයක් රවුටර් එක කියන්නේ. එහෙනම් C ට ගන්න පුළුවන් 2. D කියන සර්වර් කියන්නේ මොකද්ද? අපි අහලා තියෙන විදිහට අපේ ක්‍රමලය අපේ ජාල ක්‍රමලයක දත්ත ගබඩා කරන සර්වර්ස් වල Facebook සර්වර් Google සර්වර් අපේ දත්ත තියෙන්නේ වේ. එහෙනම් ඒකට ගන්න පුළුවන් අංක 1 මේ කියන විදිහට පරිශීලක දත්ත ගබඩා කරන්නේ සර්වර් එකේ. ඊට පස්සේ අන්තිම නිතර ස්විච් එක කියන එක නම් ඒකට එන්නේ මොකද්ද? E කියන එකට 3. මොකද්ද මේ ප්‍රකාශය කියන්නේ? පණිවිඩයක් ලටවිද්ද මේ පණිවිඩය ලැබිය යුතු පරිගණකයට පමණක් සම්ප්‍රේෂණය කරන්න තමයි ස්විච් එක යොදාගන්නේ. හබ් එකෙන් මොකද කරන්නේ? එහෙනම්
පණිවිඩයක් කාම තියෙන හැන කම්පියුටරයකටම යවනවා. ස්විච් එකට පුළුවන්. අපි වර්තමානයේ බලන ස්විච් එකට පුළුවන්. පණිවිඩයක් කවම මේක අදාළ පරිගණකයකට පමණක් සම්ප්‍රේෂණය කරන්න ඕනේ. එහෙනම් ඒ වෙනස්කමත් මෙතන ඉගෙන ගත්තා කියලා හිතනවා. එහෙනම් උත්තරය අංක 4 තමයි නිවැරදි ගැළපීම. ඊට පස්සේ අපි ගත්තොත් 58 ඊට පස්සේ 58 දින AB වලට හිස්තැන් පුරවන්න. මේක අපි කියවගෙන ගියොත් අන්තර්ජාල සත්කාර එහි IP යොමු වෙන හඳුනාගෙන හොස්ට් පරිගණකයක් IP එක නඳුරා ගන්නවලු. ඒක හරි. IPv4 හිදී IP යොමු හඳුනා ගන්න හිස්තැනක් තියෙන බිටු කීයක් තියෙද? ඔක දැන් කීප වතාවක්ම කතා කළා. අපි ගණන් හදද්දිත් IPv4 වල බිටු කීයද? බිටු 32ක් භාවිතා වෙනවා. ඒ එක්කම නව IPv6 එකේ බිටු කීයක් භාවිතා වෙනවද? බිටු 128ක්. එහෙනම් මේ හිස්තැන් දෙකට Aට එන්න ඕනේ බිටු 32යි Bට එන්න ඕනේ බිටු 128යි. උත්තරය අංක අපිට ගන්න පුළුවන් 2. අපි දන්නා මේ IPv4 වල බිටු 32 හැදෙන්න කොහමද? බිටු 8 ඒවා අපි හිතමු නිකන් මේ බිටු 8 ඒවා 4කින් අපි ගත්තොත් මේ 192යි ලිපිනයක් තියෙන IPv4 එකේ මේ බිටු 8 සෙට් 4ක්. ඒ කියන්නේ 8 වරක් 4 32 න් හැදෙන්නේ IPv4 එක. IPv6 එකක් කොහමද හැදෙන්නේ එහෙනම්? ඒක හැදෙන්නේ බිටු 16 ඒවා 8කින්. 16 වරක් 8 128යි. එතකොට IPv6 එකේ බිටු 128යි IPv4 එකේ බිටු 32යි කියලා ඔළුවේ තිබ්බනම් ඔයාලට ඇති උත්තරය අංක 2. ඊට පස්සේ අපි අවසාන ප්‍රශ්න 3ට આવොත් අපේ ටියුට් එකේ ඇති MCQ වල. එතකොට ටියුට් එකේ අපි බලමු අවසාන MCQ 3 59 වෙනි ප්‍රශ්නයට අපි ආවොත් ඒක කියනවා ඒකෙත් ABC කියලා ප්‍රකාශ 3ක් ඇසුරෙන් තමයි උත්තර අහන්නේ. එතකොට ඒ ප්‍රකාශයේ මේ කියන්නේ DNS සම්බන්ධයෙන් DNS සම්බන්ධයෙන් අහද්දී එකේ කියනවා ඒ වෙබ් ලිපිනවල IP යොමු සහ වෙබ් යොමු වල IP ලිපින වලට මැප් කරයි. නැත්තම් අනුරූප කරයි. ඒක හරියට අපි කියවනේ DNS එකෙන් කරන්නේ අපි දින වසම් නාමයකට අදාළ IP යොමුව මැප් කරන එක. නම් මේකෙත් කියන්නේ වෙබ් ලිපිනේ තියෙන IP යොමුව වෙබ් ලිපින වලට අනුරූප කරයි කියලා. එහෙනම් ඒ ප්‍රකාශය නිවැරදි. B කියන HTTP DNS මගින් සපයන සේවා භාවිතා කරයි. ඒකත් හරි. මොකද අපි භාවිතා කරන ඉන්ටර්නෙට් එකේ භාවිතා කරන HTTP අපි භාවිතා කරන ප්‍රොටෝකෝල් නියමාවලි DNS මගින් සපයන සේවා භාවිතා කරනවා. නැත්නම් අපිට භාවිතා කරන්න වෙන්නේ නැහැ. C කියන DNS වසම්නාම දූරාවලිය පවත්වා ගනි. ඒකත් හරි. ඒ කියන්නේ එකිනෙක වසම්නාමයට අදාළ IP address එක මොකක්ද කියලා එයා පවත්වා ගන්නවා. එහෙම ටේබල් එකක් කියලා හිතමු. එහෙම Google එකට අදාළ IP address එක එයාගාව තියෙනවා. ඊට පස්සේ තමයි අනුරූප කරන්නේ. එහෙනම් වසම්නාම නාමවලිය පවත්වා ගන්නවා Cත් හරි. එහෙනම් ABC සියල්ල හරි. උත්තරය අංක 5. අපි ඊට පස්සේ ගත්තොත් 60 වෙනි MCQ එක. ඒකෙත් මොකද තියෙන්නේ ABC කියලා ප්‍රකාශ 3ක් තියෙනවා. ඒ කියන්නේ IP යොමු සම්බන්ධයෙන් කවරක් නිවැරදි වේද? ඒක කියනවා C පන්තියේ ජාලවල පළමු අෂ්ටක 192 සිට 232 දක්වා වේ. ඒක මම දැන් MCQ 3-4කම කිව්වා. C වල පටන් ගන්න 192යි. මෙහෙම ඉඳන් 223යි. මෙන්න මේ පරාසය දක්වා තමයි C පන්තියේ ජාලවල අපි C ක්ලාසස් වල නිරූපණය කරන්නේ. එන ඒ කියන එක හරිය MCQ ගොඩක් කතා කළා. B කියන IPv4 මගින් උපාංග මිලියන 4ක් දක්වා යොමු පැවරිය කළ හැක. ඒක වැරදි. මිලියන 4ක් දක්වා උපාංග යොමු කරන්න බෑ. අපි ගත්තොත් IPv6 එකේ අපි කතා කරන ක්ලාස් A එකේ අපි වැඩිම හොස්ට් ගණනකට දෙන්නේ. එහෙනම් අපිට පුළුවන් බිටු 24ක් වෙන් කරන්න. ඒ වෙන් කළත් මිලියන 4ක් හැදෙන්නේ නෑ. ඒ කියන්නේ දෙකේ 24 වෙනි බලය ගත්තත් අපිට මිලියන 4ක් එන්නේ නෑනේ. එහෙනම් ඒක වැරදි. එච්චර මිලියන ගණනක් දක්වා යනවා අපිට IPv6 භාවිතා කරන්න වෙනවා. IPv4 වලින් බෑ. ඊට පස්සේ කියනවා ලිපින පාරාසය දිල 192 168යි 0.0 සහ 192 168යි 255 255 කියන්නේ පුද්ගලික IP යොමු පරාසයකි. ඒක හරි අපේ පුද්ගලික භාවිත වැඩ සඳහා එම IP යොමු පරාසය අපිට භාවිතා කළ හැකි. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒ හා C උත්තරය අංක 5. ඊට පස්සේ අපි අවසාන ප්‍රශ්නය ගත්තොත් සමමිතික කේතනයේ গুপ্ত කළ පණිවිඩයක්
අමරට පමණක් කීමට සුරේෂ්ට යවන්න අවශ්‍ය නම් කියන සුරේෂ් තමයි පණිවිඩය යවන්නේ කාටද? අමරට. දැන් මේ සුරේෂ්ට ඕන අමරට විතරක් කියවන්න පුළුවන් නෑවනේ. කියන්නේ මේ අතරමැදියෙක් හිටියොත් උට කියවන්න බැරි වෙන්න තමයි පණිවිඩය යවන්න ඕනේ. එහෙම කරනවා නම් මොකද එයා කරන්න ඕනේ? මේක කියන අසම්මිතික යතුරු. අසම්මිතික යතුරු භාවිතා කරලලු මේක සුරේෂ්ට කරන්නත් ඕන. MCQ එකේ කියනවා. අසම්මිතික යතුරු මොකද වෙන්නේ? සුරේෂ් කරන්න ඕනේ අමරගේ පොදු යතුරු. අමරගේ පොදු යතුරු ගන්න පුළුවන් සුරේෂ්ට පොදු යතුරු ඕනෙ කෙනෙක්ට ගන්න පුළුවන්. පොදු යතුරු අරගෙන මොකද කරන්නේ? මෙසේජ් එක කේතනය කරනවා. කේතනය කළා ඒක යවනවා අමරට. අමර මොකද කරන්නේ? එයාගේ ප්‍රයිවට් කී එක නැත්තම් පුද්ගලික යතුරෙන් ඒක විකේතනය කළා ඩික්‍රිප්ට් කරලා මෙසේජ් එක රීඩ් කරනවා. ආයි කිව්වොත් සුරේෂ් කරන්නේ අමරගේ පොදු යතුරු අරගෙන මෙසේජ් එක එන්ක්‍රිප්ට් කරනවා. ඒක යවනවා අමරට. අමර එයාගේ පුද්ගලික යතුරු භාවිතෙන් ඒක ඩික්‍රිප්ට් විකේතනය කරලා මොකද කරන්නේ? මෙසේජ් එක කියවනවා. එහෙනම් මේ කියන විදිහට අපිට ගන්න පුළුවන් 3 සුරේෂ් අමරගේ පොදු යතුරු යොදාගෙන පණිවිඩය গুপ্তනය කේතනය කළ යුතුයි. අනිත්‍ය වැරදි. සුරේෂ් තම පොදු යතුරු භාවිතා කරලා හරියන්නේ නැහැ. සුරේෂ් තම පෞද්ගලික යතුරු භාවිතා කරලා හරියන්නේ නැහැ. සුරේෂ් කරන්නේ අමරගේ පොදු යතුරෙන් තමයි. අමරගේ පොදු යතුරෙන් තමයි මෙසේජ් එක එන්ක්‍රිප්ට් කරලා යවන්න ඕනේ. අමරට පුළුවන් එයාගේ පුද්ගලික යතුරෙන් ඒක ඩික්‍රිප්ට් කරලා මෙසේජ් එක කියවන්න. එහෙනම් උත්තරය අංක 3. ඔන්න අපි MCQ 61ම සාකච්ඡා කළා. එහෙනම් ඔයාලට තේරෙනවද මේ අසම්මිතික යතුරු? ඊට පස්සේ ගණනය කිරීම ගත්තත්, IP address, DNS ඕවා ගත්තත් හැමදාම හැන අවුරුද්දෙම එකම. ඒ කියන්නේ අවුරුද්ද ගහුවොත් අනිත් අවුරුද්ද අර ප්‍රතිසම සංඥා අංකිත සංඥා කරන එක අවුරුදු 3ක ඒ විදිහටම ආලා තිබ්බනේ. පොඩ්ඩක් ප්‍රශ්න යන ස්වභාවය වෙනස්. හැබැයි හරි අවබෝධයෙන් මේ ටියුට් එකේ ප්‍රශ්න ටික කළොත් ඊළඟ අවුරුද්ද ඔයාලා ලියන අවුරුද්දෙත් එන්නේ ඔය වගේම ප්‍රශ්න ටිකක්. ඒකයි මේ ප්‍රශ්න ටික අපි දැන් ඉගෙනගෙනත් තියෙන හින්දා මේ ස්පීඩ් එක ටිකක් කළේ. ඒතර ටියුට් එක එකපාරක් මුලින් පාඩම් කරලා ටියුට් එක පුළුවන් විදිහට කරලා මාකින් එක දීලා දෙන ඒක උත්තර ටික බලලා ඒත් බැරි නම් වීඩියෝ එක බලලා තේරුම් ගන්න ආයි ටියුට් එක කළා නම් ඕක දෙතුන් පාරක් ටියුට් එක කළා නම් ආයි මක හරි විභාගේ මේ පාඩම් වලින් අහන ප්‍රශ්න ඔක්කොම කොට දාගන්න පුළුවන්. අපි ඒ වගේ ටියුට් 6ක් ඔයාලට දීලා ඇති. ඒ ටියුට් 6ම හරියට බලලා කළොත් පාඩම් ටික ලේසියෙන්ම කොට දාගන්න පුළුවන්.